ආයෝජනය කොට දරුවෝ අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුතේ ඔයාගේ 11 ශ්‍රේණියට අදාළ ඔයාගේ පළවෙනි වාර විභාගෙ පටන් ගන්නවා. ඒ පළවෙනි වාර විභාගෙට පොඩි සපෝට් එකක් 10 වසර විෂය කරුණු 11 වසර පළවෙනි වාරයේ විෂය කරුණු කිහිපයක්. හරි. අනේ ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන පේපර් එකක් ඩිස්කස් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරිද? අපි ඔයාලට පේපර් එක එවන්නම් PDF එකක් විදියට. හරි. හැම කෙනාම මේක හොඳටම අහගන්න ෆස්ට් ටර්ම් ටෙස්ට් එකට කලින් කොහොම හරි සබ්ජෙක්ට් එක ගොඩනගා ගන්න. හරි. එහෙනම් පුතේ අපි මෙතන ඉඳන් පටන් ගමු වැඩි එක දිගට බලාගෙන ඉන්න. හරි. බලන්න. පුතේ පළවෙනි ප්‍රශ්නය අහනවා ඔයාගේ. කෙලින්ම ප්‍රශ්න වලට එනවා දරුවෝ. හරිද? පළවෙනි ප්‍රශ්නය අහනවා ජීවීන් තුල ස්කන්ධය අණුව වඩා බහුලත රසායනික මූලද්‍රව්‍ය වන්නේ පහත කවරක්ද කියලා. ඒ කියන්නේ ස්කන්ධය අණුව වැඩිපුරම තියෙන්නේ කවරද? සාමාන්‍ය පුතේ අපේ ඇඟ හැදෙන්න ජීවිතය හැදෙන්න දායක වෙන ප්‍රධාන මූලද්‍රව්‍ය කීපයක් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. ඕකේ. ස්කන්ධය අණුව වැඩිපුරම තියෙන්නේ ඔක්සිජන්. 65කට ආසන්න ප්‍රමාණයක් මොනවද තියෙනවද? ඔක්සිජන් තියෙනවා. එහෙනම් උත්තරේ උත්තරංක 1 ඔක්සිජන්. උත්තරංක 1 ඔක්සිජන්. හරි. එන්න උත්තරේ උත්තරංක 1 ඔක්සිජන්. right. ඊළඟ ප්‍රශ්නය අහනවා පුතේ බීජාණු. ඔයා පටල ගන්න එපා මෙතන අහන්නේ බීජ නෙමෙයි බීජාණු. හරි. බීජාණු නිපදවන අපුෂ්ප ශාකයක් වань. පුතේ බීජාණු නිපදවන්නේ බීජ හට නොගන්නා අපුෂ්ප ශාක. බීජ හට නොගන්නා අපුෂ්ප ශාක. මඩු පයිනස් ගන්න බෑ. මොකද මඩු පයිනස් කියන්නේ බීජ හට ගන්නා අපුෂ්ප ශාක. නිදිපොම්බ ගන්න බෑ. නිදිපොම්බ කියන්නේ සපුෂ්ප ශාක. එහෙනම් බීජාණු නිපදවන්නේ කවුද? බේරු. බේරු කියන්නේ. හරි. right. ඊළඟ ප්‍රශ්නය අහනවා ජවය ගැනීමේ සම්මත ඒකකය වලින්. ඉතින් අපි කියනවා ජවය හෙවත් ක්ෂමතාව. දරුවෝ ජවය හෙවත් ක්ෂමතාව මනින සම්මත ඒකකයට හරිද? වෝල්ට්. මේ අහන්නකො. ජූල් වලින් මනින්නේ පුතේ ශක්තිය. ජූල් වලින් මනින්නේ ශක්තිය. වෝල්ට් වලින් මනින්නේ විභව අන්තරය. විභව අන්තරය. ඇම්පියර් වලින් මනින්නේ පුතේ ධාරාව. ඇම්පියර් වලින් මනින්නේ ධාරාව. හරි. වොට් වල සංකේතය W. ජූල් කියන්නේ J. වෝල්ට් V. මේක වොට් මේක වෝල්ට්. ඇම්පියර් ධාරාවේ සංකේතය කැපිටල් A. දරුවෝ පොඩ්ඩක් මතක් කරගන්න. දැන් ආවොත් විභාගයේ ප්‍රශ්නයක්. වොට් ක්ෂමතාව. ක්ෂමතාව මනින සූත්‍රයක් තියෙනවා. ක්ෂමතාව හොයන සූත්‍රයක් තියෙනවා. P සමානයි W බෙදීම T. P සමානයි W බෙදීම T. ක්ෂමතාව ජවයේවත් ක්ෂමතාව සමානයි. W කියන්නේ කෙරුණු කාර්යය, T කියන්නේ ගත වෙච්ච කාලය. කාර්ය මනින්නේ ජූල් වලින්, කාලය මනින්නේ තත්පර වලින්. හරිද? කාලය මනින්නේ තත්පර වලින්. බලන්න. එන්න ඊළඟ ප්‍රශ්නෙට. ඒතර මේකට උත්තරේ උත්තරම් තියෙන්නේ. හරි. පහත සඳහන් ඔක්සයිඩ් අතරින් ජලය සමග මිශ්‍ර කළ විට ආම්ලික ද්‍රාවණයක් සාධන ඔක්සයිඩ්. පුතේ සාමාන්‍යයෙන් අපි දන්නවා ලෝහවල ඔක්සයිඩ් බාෂ්පිකයි. ලෝහවල ඔක්සයිඩ් බාෂ්පිකයි. අලෝහවල ඔක්සයිඩ් ආම්ලිකයි. දැන් අපි දන්නවා සෝඩියම් ලෝහයක්, මැග්නීසියම් ලෝහයක්, ඇලුමිනියම් ලෝහයක්. එහෙනම් මෙයාලා හැම එකකම ලෝහවල ඔක්සයිඩ් බාෂ්පිකයි. සල්ෆර් කියන්නේ අලෝහයක්. සල්ෆර් වල ඔක්සයිඩ් එන අලෝහයක ඔක්සයිඩයක් ආම්ලිකයි. ඒ විතරක් නෙමෙයි පුතේ. දැන් සල්ෆර් ඔක්සයිඩ් ආම්ලිකයි. මේ සල්ෆර් ඩයොක්සයිඩ් වතුරේ දියුණුවම ලැබෙන්නේ සල්ෆියුරික් අම්ලය. එහෙනම් ආම්ලික ඔක්සයිඩයක් හදලා තියෙන්නේ සල්ෆර් ඩයොක්සයිඩ්. උත්තරංක 3. ඊළඟට න්‍යෂ්ටියක් නොමැති සජීවී සෛලය කුමක්ද? පුතේ ඔයාලට කියලා දුන්නා පටක පාඩමේදී හරි මෙන්න මෙයාට න්‍යෂ්ටියක් නැහැ. සමහර න්‍යෂ්ටියෙන් කරන්නේ සෛලයේ ජීව ක්‍රියාපාලනය කිරීමයි. දැන් ඒතර පෙනේරනල සෛලයකට න්‍යෂ්ටියක් නැති වුණාම පෙනේරනල සෛලෙ තියෙන්නේ ෆ්ලෝයම පටකය. ආහාර පරිවහනය කරන පටකය. හරිද? පෙනේරනල සෛලේ න්‍යෂ්ටියක් නැති වුණාම පෙනේරනල සෛලේ ක්‍රියාකාරීත්වය පාලනය කරන්නේ කවුද? ඔබ දන්නවා පෙනේරනල සෛල ළඟින් තියෙනම සෛල වර්ගයක් සහචර සෛල. අන්නේ සහචර සෛලය මගින් තමයි දරුවෝ පෙනේරනල සෛල වල ක්‍රියාකාරීත්වය පාලනය කරන්නේ. හරි. එහෙනම් උත්තරේ පෙනේරනල සෛල. ඔයාගෙන් මෙහෙම අහුවොත් න්‍යෂ්ටියක් නොමැති සත්ව සෛලය උදේ මතක තියාගන්න
පරිණත ශීරපායි රතුරුදිරාම සෛල වලත් න්‍යෂ්ටිනේ මොනවාද? පරිණත ශීරපායි රතුරුදිරාම සෛල වල මොනවා නැද්ද? න්‍යෂ්ටියක්. හරි. මේකට උත්තරේ පෙරේනවා සර්. රයිට්. බලන්න. එමු අපි ඊළඟ ප්‍රශ්නෙට. මේක මම කරනවා. එන්න ඔයාලා මාත් එක්ක ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රශ්නාංක 6. හරි. ප්‍රශ්නාංක 6ට ඇවිල්ලා හොඳට කියවන්න මේ ප්‍රශ්නේ. right. බලන්න. ජලය මත පාවෙන කුඩා ලෑල්ලක වාලා ඉන්න තුරුල්ලේ පියාඹගෙන යන විට. ඒතොර එයා කුරුල්ල එකපාරට පියාඹන්න කලින් කුරුල්ලා කකුල් දෙකේ පොඩි බලයක් යොදන්න ඉතින්. හරි. කුරුල්ල කකුලේ මේ පල්ලේ පිටිපස්සට බලයක් යොදන්න. කුරුල්ල ඉස්සරහට යනවා. හරි. කුරුල්ලා පියාඹගෙන යන දිශාවට විරුද්ධ දිශාවට ලෑල්ල චලනය වුණා. කුරුල්ලා බලයේ දුවා. ඒතර බලයේ දීම තමයි ක්‍රියාව. ඒ කුරුල්ලා මේ ඉස්සරහට යන ප්‍රතික්‍රියාව. හරි. අන්න මෙම සංසිද්ධිය විස්තර කර කුරුල්ලා යොද බලය නිසා තමයි ලෑල්ල පිටපස්සට යන්නේ. හරි. අන්න විස්තර කරන නියම. ක්‍රියාවකුයි ප්‍රතික්‍රියාවකුයි තියෙනවා. උදේ ක්‍රියාවකුයි ප්‍රතික්‍රියාවකුයි තියෙන්නේ නිව්ටන්ගේ කීවර නියමයේද? තුන්වන නියම. නිව්ටන්ගේ තුන්වන නියම. හරි. උත්තරය. එන්න හත්වෙනි ප්‍රශ්නෙට. එක්තරා මූලද්‍රව්‍යයක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 8 7 වේ. මේ බලන්න. මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියනවා දරුවෝ අපිට 2 8 7 කියලා. උදාහරණයක් නේ. බලන්න ඊට පස්සේ එම මූලද්‍රව්‍ය අයත් වන ආවර්තය හා කාණ්ඩය. උදේ ශක්ති මට්ටම් 3කට ඉලෙක්ට්‍රෝන පිරිලා නම් එයා ඉන්නේ 3 වෙනි ආවර්තය. අවසාන ශක්ති මට්ටමේ 7ක් තියෙනවා නම් එයා ඉන්නේ 7 වෙනි කාණ්ඩය. එනම් උත්තරේ උත්තරාන්ත 3. ඉලෙක්ට්‍රෝන පිරෙන ශක්ති මට්ටම් නම් ඒවා තමයි සයන්ස් වලින් චූටි දේවල්. ඒක උඩට උඩට දාන්න. මොකද එක්සෑම් වල එනවා. හරි. මේක වයම බලක් පේපර් එකක් මේක ඇවිල්ලා තියෙනවා මේක. හරි බලන්න. ශක්ති මට්ටම් 3කට පිරෙනවා නම් 3 වෙනි ආවර්තය. අවසානයේ 7ක් තියෙන නිසා කීවෙනි කාණ්ඩයද? 7 වෙනි කාණ්ඩය. පැහැදිලි? right. බලන්න. එන්න ඊළඟ ප්‍රශ්නෙට. මිනිස් ශුක්‍රාණු නිපදවනු ලබන බිම්පය. උදේ ශුක්‍රාණු නිපදවන්නේ වෘෂණක. වෘෂණ දැන් වා කියනවා ඊට පස්සේ සර් මෙතන වෘෂණ කියන උත්තරයක් නැහැ. ඔව්. වෘෂණ කියන උත්තරයක් නැහැ. හැබැයි වෘෂණ වල තියෙනවා ශුක්‍රදර නාලිකා. අන්නේ වෘෂණ වල තියෙන ශුක්‍රදර නාලිකා තුල තමයි මොනවා නිපදවන්නේ? ශුක්‍රාණු. හරි. වෘෂණ කියන උත්තරයක් නැති වුණාට ශුක්‍රදර නාලිකා කියන උත්තරයක් තියෙනවා. හරි. පුරස්ති ග්‍රන්ථිය කියන්නේ පුරුෂ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත තියෙන ග්‍රන්ථියක්. අපිවිෂණය තුල තමයි ශුක්‍රාණු తాවකාලිකව ගබඩා කරන්නේ. ශුක්‍රනාලයෙන් තමයි පුතේ අර ශුක්‍රාණු අරගෙන යන්නේ. හරි. right. බලන්න. ඊළඟට මෙන්න මේ 9 වෙනි ප්‍රශ්නේ බලන්න හොඳට. ඒක පට්ට වැදගත්. හරිද? පට්ට වැදගත් කියන්නේ ලේසි. හරිම ලේසි උත්තරේ ගන්න පුළුවන් ප්‍රශ්නයක්. හොඳට අහගෙන ඉන්න. මම සරලව කියනවා. දරුවෝ ඉහත පරිපතයේ P හා Q අතර සමක ප්‍රතිරෝධය නිවැරදිව දක්වලා තියෙන පිළිතුරු කුමක්ද කියනවා. හරි. මම ඕකට වෙනම ක්‍රමයක් කියලා දෙන්නම්. දැන් මේ බලන්න. දැන් ඔයාලට පේනවනේ මෙන්න මෙහෙම. මෙන්න මේ සර්කිට් එකනේ. right. ඔය සර්කිට් එක මම මෙතන අදිනවා පොඩියට. මේ බලන්න. මෙහෙම තියෙනවා. මෙතන 2 ඕම් තියෙනවා. ආයේ සමාන්තරගතව තියෙනවා 6 ඕම් මේවා 3ක් තියෙනවා. ආයේ 2 ඕම් තියෙනවා. ආයේ යටින් තියෙනවා 6 ඕම්. හරි. මේක දිහා හොඳටම බලන් ඉන්න දරුවෝ. හරියටම බලන් ඉන්න. හරි. දැන් 2 ඕම් 6 ඕම් 6 ඕම් 6 ඕම් ආයි මෙතන තියෙනවා 2 ඕම් ආයි තියෙනවා 6 ඕම් පුතේ ඔයාලට පේනවද මෙන්න මෙතන මෙහෙම සීන් එක මෙතන මෙන්න මෙතන තියෙන එක මේ උඩ තියෙන ඒවා ශ්‍රේණිගත හැබැයි උඩ සමාන්තරගත වුණුත් ඉන්නවා ශ්‍රේණිගත වුණුත් ඉන්නවා ශ්‍රේණිගත සමාන්තරගත දෙකොල්ලම ඉන්නවා 6 ඕම් 6 ඕම් 6 ඕම් උන් තුන් දෙනාම ඔයාලට පේනවද ධාරාව බෙදලා යන්නේ ඒ නිසා මේ තුන් දෙනා සමාන්තරගතයි දරුවෝ දැන් මෙතන මේ තුන් දෙනාගේම අගයුත් සමානයි මේවට අපි නමක් කියනවා සමාන සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධතිය සමාන සමාන්තරගත ඒකට හේතුව ප්‍රතිරෝධක ටික සමානයි සහ සමාන්තරගතයි ඒ වගේ අවස්ථාවක මේ තුන් දෙනාගේ සමග ප්‍රතිරෝධය හොයන්න කරන්නේ
එක ප්‍රතිරෝධයක අගය ප්‍රතිරෝධ ගාණයෙන් බෙදෙනවා. මොකද කරන්නේ පැට්ටෝ? එක ප්‍රතිරෝධයක අගය ප්‍රතිරෝධ ගාණයෙන් බෙදෙනවා. පුතේ එක ප්‍රතිරෝධයක අගය 6යි. ප්‍රතිරෝධ 3ක් තියෙනවා. එහෙනම් දැන් මට පුළුවන් මෙන්න මේ තුන් දෙනා වෙනුවට තනි අගයක් දාන්න. මේ බලන්න. මට මේ තුන් දෙනා වෙනුවට තනි අගයක් දාන්න පුළුවන්. එකෙක්ගේ අගය 6යි ප්‍රතිරෝධක 3යි. ඒතර 6 බෙදීම 3 කියන්නේ 2යි ඕම්. ඒතර ඕක මම පොඩ්ඩක් වෙනස් කරලා. ඒතර මේ තුන් දෙනා වෙනුවට දාන්න පුළුවන් 2යි ඕම්. අන්න මම දෙවෙනියට ආයෙ පාරක් පොඩි සර්කිට් එකක් අඳිනවා. මේ බලන්න ආයෙ අඳින සර්කිට් එක 2යි ඕම්. මෙතන ඕම 2යි ඕම් තියෙනවා. ආයෙ දැන් මේකත් 2යි ඕම් වුණා. ආයෙ 2යි ඕම්. යට කොහොමද 6යි ඕම්. මොන දැන් ඔයාලට මේක පැහැදිලි වෙන්න ඕනේ ඈ. TK. දැන් මේ 2යි ඕම් මෙහෙම තියෙනවා. හරි 2යි ඕම් නේ. හරි. හරි. කියලා පොඩ්ඩක් ආයෙ පාරක් මුලින්ම කියලා දෙන්නම් ඔය ටික. හරිද? මම ආයෙ දැන් මුලින්ම කියලා දෙනවා. හරි. අර සුළු කරගත්ත එක දිහා බලන්න දැන් හරි. දැන් සුළු කරගත්ත එකේ 2යි ඕම් තියෙනවා. ආයෙ 2යි ඕම් තියෙනවා. ආයෙ 2යි ඕම් තියෙනවා. ඊට පස්සේ යටින් 6යි ඕම් තියෙනවා. ඔන්න ඕමනේ P Q. ඕමනේ මේක 2යි ඕම්. ඒ තමයි මේක. මේ තුන් දෙනා වෙනුවට දාන්න පුළුවන් තනි අගයක් 2යි ඕම් කියලා ආවා. සුළු කරලා ගන්න. මේක 2යි ඕම්. මේක 6යි ඕම්. ඔයාලට පේනවද දැන් මේ තුන් දෙනා ශ්‍රේණිගතයි. ශ්‍රේණිගතයි නම් සමග ප්‍රතිරෝධය හොයද්දි කරන්නේ ප්‍රතිරෝධක ටික එකතු කරනවා. එහෙනම් මුන් තුන් දෙනා වෙනුවට දාන්න පුළුවන් තනි අගය කීයයි ඕම්? 6යි ඕම්. දැන් මොන්න එනවා තව එකක්. මම මේකත් නම. දැන් උඩ ආවා කීයයි ඕම්? 6යි ඕම්. යට කොහොමත් කීයයි ඕම් තියෙනවද කලින් ඉඳන්? 6යි ඕම් තියෙනවා. උඩ සුළු කරාම ආව 6යි ඕම් යටත් 6යි ඕම් තියෙනවා. මේක P මේක Q. දැන් ඔයාලට පේනවද මම අර මුලින් කියලා දුන්න තියරි එක ආයෙත් තියෙනවා. මොකද්ද තියෙන්නේ? ප්‍රතිරෝධක දෙක සමානයි සහ සමාන්තරගතයි. සමානයි නම් සමාන්තරගතයි නම් සමග ප්‍රතිරෝධය හොයන්න. සමග ප්‍රතිරෝධය මම R කියලා දානවා. හොයන්න එක ප්‍රතිරෝධයක අගය ප්‍රතිරෝධ ගාණයෙන් බෙදන්න. ප්‍රතිරෝධක දෙකක් තියෙනවා. දෙවරක් 1යි දෙවරක් 3යි. උත්තරේ එනවා 3යි ඕම් කියලා. අන්න එහෙනම් P හා Q අතර මෙතන ගොඩාක් තිබ්බට P හා Q අතර සමග ප්‍රතිරෝධය කීයයි ඕම්? 3යි. හරිනේ. right. එතකොට අපි උත්තරේට බලන්න. උත්තරේ එනවා අපි උත්තර අංක කීයද? උත්තර අංක 1. උත්තර අංක 1. right. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට බලන්න. ප්‍රශ්නාංක 10 කියවන්න. ඔව් මාතේ ප්‍රශ්නාංක 10 කරන්න කියවන්න. ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමෙන් පමණක් උච්ච වායු වින්‍යාසය ලබා ගන්න පුළුවන් කවුද කියනවා. පුතේ මතක තියාගන්න දරුවෝ ඉලෙක්ට්‍රෝන අයින් කරලා උච්ච වායු වින්‍යාසය කියන්නේ පුතේ අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ වෙනවා කියන්නේ. ස්ථායී. එහෙම කියන්නේ. හරි. සාමාන්‍ය ඉලෙක්ට්‍රෝන අයින් කරලා උච්ච වායු වෙන්නේ ලෝහ. ඉලෙක්ට්‍රෝන ලබා ගන්න උච්ච වායු වෙන්නේ අලෝහ. හරි. දැන් පළවෙනි උත්තරේ දිහා බලන්න. ප්‍රශ්නයාන ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමෙන් පමණක් උච්ච වායු වින්‍යාසය ගන්න පුළුවන් අය. हाइड्रोजन ऑक्सीजन नाइट्रोजन तुम देनाम अलोह तुम देनाम उतरे गන්න सोडियम मैग्नीशियम पोटेशियम सोडियम इलेक्ट्रॉन එකක් අයින් කරනවා මොකද එයා පළවෙනි කාණ්ඩේ मैग्नीशियम දෙවෙනි කාණ්ඩේ ඉන්නවා කියන්නේ යාගේ අන්තිමට දෙකක් තියෙනවා එයා දෙකක් පිට කරන උච්ච වායු වින්‍යාසය ලබා ගන්නවා पोटेशियम ඉන්නේ පළවෙනි කාණ්ඩේ එයා ඉලෙක්ට්‍රෝන එකක් අයින් කරලා උච්ච වායු වින්‍යාසය ලබා ගන්නවා එහෙනම් මෙන්න මේ තුන් දෙනා විතරයි ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා උච්ච වායු වින්‍යාසය ලබා ගන්නේ උත්තරාන්ත right ඊළඟ සෛල විභාජනයේ දුර්වලතා දැන් මේවනම් තියරි පාඩම් කරන්නේ සෛල විභාජනයේ දුර්වලතා ඇතිවීමට හේතු වන්නේ පහත දැක්වෙන කවර විටමිනයේ උණතාවයද විටමින් D උණතාවය විටමින් D right එන්න ඊළඟ ප්‍රශ්නෙට උදේ බලන්න ඊළඟ ප්‍රශ්නේ මෙන්න මේවා බලන්න මෙන්න මේක දැන් මෙතන පොඩි තියරි එකක් තියෙනවා විස්තර කරන්න හරි බලන්න මොකක්ද මෙතනදී තියරි එක කියලා දරුවෝ මෙතන තියෙනවා රළු මේසයක් මත තැබූ අන්න රළුයි කියලා කියනවනේ පුතේ මේසෙ ඒ කියන්නේ ඝර්ෂණයක් තියෙනවනේ හරි තැබූ ලී කුට්ටියක් මත නිව්ටන් 3ක බලයක් යොදන අවස්ථාව රූපය අන්න දැන් මෙයා මත මේ පැත්තට මේ පේනවද මේ පැත්තට නිව්ටන් 3ක බලයක් යොදනවා ලී කුට්ටිය චලනය නොවේ අන්න මේ මෙන්න මේව තමයි වැදගත් චලනය නොවේ නම් ඇතිවන ස්ථිතික ඝර්ෂණ බල. අපේ ලී කුට්ටිය චලනය වෙන්නේ නැහැ කියන එකේ තේරුම
එයා මත බල සමතුලිතයි. එයා මත බල සමතුලිතයි නම් මෙහෙට 3ක් තියෙනවා නම් මේ පැත්තට ඝර්ෂණයක් කීයක් තියෙන්න ඕනද? 3යි නිව්ටන් තියෙනවා. හරි. දැන් අපි අහනවා එහෙනම් චලනයේ නොවන අවස්ථාවේ තියෙන ඝර්ෂණයට තමයි ස්ථිතික ඝර්ෂණය. දැන් ඝර්ෂණයේ අවස්ථා 3ක් තියෙනවා. චලනය වෙන්නේ නැත්නම් ස්ථිතිකයි. චලනය ආරම්භ වෙනවා නම් එතන තියෙන උපරිම ඝර්ෂණයක්. ඒකට අපි කියනවා සීමාකාරී ඝර්ෂණ බලය. හරිද? චලනය වෙන අවස්ථාවේ තියෙන ඝර්ෂණයට අපි නමක් කියනවා ගතික ඝර්ෂණ බලය. අපි කියන්නේ ගතික ඝර්ෂණ බලය. හරි. එහෙනම් මෙතනදී උත්තරය තමයි උත්තරංක 3. හරි. right. බලන්න. රසායනික ප්‍රතික්‍රියාවකදී එම් මූලද්‍රව්‍යයේ උදාසීන පරමාණුවකින් උදාසීනයි කියන්නේ ධන වෙන ආරෝපණයක් නැහැ. අයනයක් සෑදෙන ආකාරය පහත සමීකරණයෙන් දැක්වේ. 13 හා 14 ප්‍රශ්න සඳහා මෙම සමීකරණය ප්‍රයෝගික කරගන්න. මේ තියෙන්නේ අයනයක් හැදිලා තියෙන වේදිකේ. M ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා M ධන දෙක අයනයක් හදලා තියෙනවා. හරියට බලන්න. M2+ අයනය සාදන විට M පරමාණුවේ වෙනස්. උදේ ධන අයනයක් හැදුවා ඍණ අයනයක් හැදුවා වෙනස් වෙන්නේ ඉලෙක්ට්‍රෝන විතරයි. සමහරවිට ධන අයනයක් හදද්දී ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඍණ අයනයක් හදද්දී ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. හරි ධන හදද්දී ඉලෙක්ට්‍රෝන පිට කරනවා ඍණ හදද්දී ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. ඒ කොහොමද තරක් වෙනස් වෙන්නේ මොනවා විතරයිද? ඉලෙක්ට්‍රෝන විතරයි. පරමාණුක න්‍යෂ්ටිය තමයි පුතේ ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි තියෙන්නේ. හරි. එතකොට ප්‍රෝටෝන හා නියුට්‍රෝන අයනයකදී වෙනස් වෙන්නේ නැහැ. න්‍යෂ්ටිය තියෙන්නේ. හරි. ශක්ති මට්ටම වල තියෙන ඉලෙක්ට්‍රෝන තමයි වෙනස් වෙන්නේ. හරි. බලන්න. එහෙනම් පරමාණුවේ වෙනස් වන්නේ මොනවා විතරයිද? ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. හරි. ඊළඟට ඒ මූලද්‍රව්‍ය ක්ලෝරින් සමග සාධක. ක්ලෝරයිඩේ අංක සූත්‍රය. දැන් මේක බලන්න. M ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා නම් එයාගේ සංයුතාව දෙකයි. ඒ කොහොමද? අපි කියනවා ස්ථායි වෙද්දි පිට කරන හෝ ලබා ගන්න ඉලෙක්ට්‍රෝන දාන්න සංයුතාව කියන්න පුළුවන්. ඒතර M ගේ සංයුතාව දෙකයි. හරි. දැන් ක්ලෝරයිඩ් එක්ක නම් ක්ලෝරයිඩ් එකක් හදනවා නම් ක්ලෝරින් එක්ක සම්බන්ධ වෙන්නේ. මම නිකන් හරි සරලව කියලා දෙන්නම්. ක්ලෝරින් ඉන්නේ 17 වෙනියක්. එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි 7යි. එයාගේ අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ නැහැ. හරි තුන්වෙනි එක අපි දන්නවා මේ සිලබස් එක කතා කරනකොට 8ක් තියෙනවා. දැන් 7ක් තියෙනවා. තව එකක් මදි. එහෙනම් මොකද කරන්නේ? යා ස්ථායි එකක් ගන්න. උදේ ගන්නවෝ දෙන ගානට මොකක් කියන්න පුළුවන්ද අපිට? සංයුතාව කියලා කියන්න පුළුවන්. එහෙනම් දැන් M කියන එක දෙකක් පිට කරපු නිසා තමයි උගේ සංයුතාව දෙකක් වුනේ. කොහොමද දෙකක් පිට කරාගේ? මේ වෙනකොට මේ ඉලෙක්ට්‍රෝන දෙකක් පිට. ඒතකොට Cl කියන එක කියනට ක්ලෝරින්ට කීයක් ගන්නවද? දෙකක් ගන්න ඕනේ. එහෙනම් එයා සංයුතාව වැදුනා. ක්ලෝරින්ට එකක් ගන්න ඕනේ. එහෙනම් ක්ලෝරින්ගේ සංයුතාව එකයි. දැන් ඔන්න මෙයා ලිව්ව සංයුතාව ලිව්වා, Cl ලිව්ව සංයුතාව ලිව්වා. දැන් බලන්න සංයුතාව කැපෙනවා. සුළු වෙනවා. සුළු වෙන්නේ නැහැ දෙකයි එකයි. එහෙනම් මාරු කරන්න. මේ M ගාව තියෙන සංයුතාව ක්ලෝරින් ගාවට යනවා. ක්ලෝරින්ගේ සංයුතාව M ගාවට එනවා. M ගාවට එකක් එනවා එක දාන්නේ නැහැ. එකට වඩා වැඩි වෙනවා නම් විතරයි දාන්නේ. ක්ලෝරින් ගාවට දෙකක් යනවා එකට වඩා වැඩි එන එක දාන්න. එහෙනම් යන්නේ සූත්‍රය MCl2 MCl2. එහෙනම් මොකද උත්තරේ? උත්තරාංග 1 MCl2. මෙතී හරි. මම මෙතන මේ උදාහරණ අදාළව මෙතන හදලා තියෙන්නේ. හරි. right. අපි එමු ඊළඟ කොටසට. බලන්න. ප්‍රශ්නාංක 15 බලන්න. ඒකේ අහනවා පැත්තෝ බලන්න වදාන්නේ. පරපරාගණය සඳහා පුෂ්ප දක්වන අනුවර්තනයක් නොවන්නේ. පරපරාගණය කරන්න පුෂ්ප දක්වන අනුවර්තනයක් නොවන්නේ. මොකද්ද සෝපරාගණය කියන්නේ? මොකද්ද පරපරාගණය? මොකද්ද පරාගණය කියන්නේ? පුෂ්පයට පරාග පුෂ්පේ වර්ණ දුන්නාට පස්සේ ඒ පුෂ්පයේ තියෙන පරාග එම විශේෂයේම පුෂ්පයක පරිණත කලංකය මත තැන්පත් වෙනවා නම් ඒකට අපි කියනවා පරාගණයක් කියලා. පරාගණයේ ආකාර දෙකක් තියෙනවා පුතේ. සෝපරාගණය, පරපරාග. එම මලයේ පරාග එම මලයේම කලංකය මත තැන්පත් වෙනවා නම් ඒකට කියන්නේ සෝපරාගණය. හරි. එම මලයේ පරාග ඒ මලයේ ඒකහියේම වෙන මලක හරි ඒ විශේෂයේ ගහක වෙන මලක. ඒ විශේෂය වෙන්නේ. ඒ වද ගහකම වෙන වද ගහක කලංකය මත තැන්පත් වෙනවා. අන්නේ ඕකට තමයි කියන්නේ පරපරාගණය. පුෂ්ප සාමාන්‍යයෙන් අනුවර්තනය වෙනවා, හැඩ ගැහෙනවා. සෝපරාගණය තමාගේ මලේ පරාග තමාගේ කලංකය මත තැන්පත් කරන්නේ නැතුව, තමාගේ මලේ කලංකය මත තැන්පත් කරන්නේ නැතුව
වෙන මලකම උපකාරී කලංකයක් තැම්පත් කරනවා. විශේෂය ඒකට හේතුව තමයි එතකොට මේ ලක්ෂණ මිශ්‍ර වෙනවා. ලක්ෂණ මිශ්‍ර වෙද්දී නව ලක්ෂණ සහිත ජීවීන් එනවා. ඒක පරිණාමයක වැදගත් වෙනවා. සහ විවිධත්වය වැඩි වෙනවා. හරි. අන්න ඒ නිසා තමයි පුෂ්ප අනුවර්තනය වෙලා හැඩ ගැහිලා තියෙන්නේ මොන පරාගණේ වළක්ව ගන්න? ස්වපරාගණේ වළක්ව. පරපරාගණේ හරි අනුවර්තනය වෙලා තියෙන්නේ. හරි. දැන් එහෙම තියෙන අනුවර්තන බලමු. රේණුවා කලංකයේ දුරස්ස බීටීවි. ඒ කියන්නේ රේණු කියන්නේ පුරුෂ කොටස. කලංකය කියන්නේ ගෑනු කොටස. දුරින්තියෙද්දි රේණුවකට තියෙන පරාග දැම්පත් වෙන අමාරුයි. අන්න ඒක අනුවර්තනය. කුමාංගය හෝ ජායාංගය පළමුව පරිණත වෙනවා. කුමාංගය කියන්නේ පිරිමි කොටස. ජායාංගය කියන්නේ ස්ත්‍රී කොටස. අපි ගෑණි මුලින් පරිණත වෙනවා. පිරිමියා පරිණත වෙන්නේ පස්සේ වැඩන්නේ. පිරිමියා මුලින් පරිණත වෙනවා. ගෑණි පරිණත වෙන්නේ පස්සේ වැඩන්නේ. තේරුණාද? අනේ නම් දෙන්නම එකට පරිණත වුණොත් තමයි පරාගණය වෙන්න පුළුවන්. හරි. දැන් මේකෙදි එක්කෙනෙක් මුලින් පරිණත වෙලා එක්කෙනෙක් පස්සේ පරිණත වෙලා එහෙනම් පරාගණය වෙන්න බෑ. අන්න ස්වපරාගණය වළක්වන්න තියෙන අනුවර්තනය. පරාග දානි තුල විශාල පරාග සංඛ්‍යාවක් නිපද වෙනවා. පරාග ගොඩක් තියනවා කියන එක හරි පරාග ගොඩක් තියනවා කියන එක ස්වපරාගණය වළක්වන්න තියෙන අනුවර්තනයක් නෙමෙයි. පරාගණය සාර්ථක කරගන්න තියෙන අනුවර්තනයක් නෙමෙයි. පැහැදිලිද? පරාග ගොඩක් තියෙන එක හොඳයි. පරාග ගොඩක් තියෙනවා හොඳයි පරාගණය කරන්න ලේසි. හරිද? එහෙනම් මේක අනුවර්තනයක් නෙමෙයි. උත්තරාංක 3 බලන්න. ඊළඟට මේ උත්තරේ 4 බලන්න. කුමාංගී හා ජායාංගී පුෂ්ප වෙන වෙනවා. කුමාංගී කියන්නේ පිරිමි මල්. ජායාංගී කියන්නේ ගෑනු මල්. පිරිමි මල් එක දහක තියෙනවා ගෑනු මල් තව දහක. නැත්නම් පිරිමි මල් වෙනම තියෙනවා ගෑනු මල් වෙනම තියෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම අර පිරිමි මලේ පරාග ගෑනු මලේ කලංකේම දැන්පත් වෙනවා. පිරිමි මල ගෑනු මල් දෙකක්. එහෙනම් පරපර. හරි. 16. සජීවී සෛල සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න. සෛල බිත්තිය සියලුම සෛලවල පොදු ව්‍යුහයකින් වැරදි හේතුව තමයි සෛල බිත්තිය තියෙන්නේ ශාක සෛලවල විතරයි සප සෛලවල සෛල බිත්ති නැහැ. හරි. සියලුම ජීවීන් සෛල වලින් සමන්විත වේ. අනිවාර්යෙන් ජීවියෙක් හැදිලා තියෙන කුඩා මේකේ සෛල. ජීවීන්ගේ මූලික ව්‍යුහමය හා කෘත්‍රිමයකේ දිලා තියෙන විදිය අනුව ක්‍රියාකාරීත්වය අනුව කුඩා මේකකයේ සෛලය. ඒකත් හරි. එහෙනම් මොකක්ද උත්තරේ? ඉහත ප්‍රකාශ වලින් සත්‍ය වන්නේ බීහාසීපම්. බීහාසීපම්. හරි. right. බලන්න. අපි එමු මෙන්න මේ ප්‍රශ්න චුට්ටක් බලන්න. මේක හොඳ ප්‍රශ්නයක්. හරි. දරාගෙන ඉන්නේ නිසා. එන්නේ. good. බලන්න. ළමයි. කියවන්න මේ ප්‍රශ්නේ. උස ගොඩනැගිල්ලක් තියෙනවා. හරි. උස ගොඩනැගිල්ලක් මත නිශ්චලතාවයේ සිට සිරස්ව පහළට වැටෙනවා. මේ පුතේ බලන්න ඔයාලා ඔබ තේරුම් ගන්න ඕනේ නිශ්චලතාවයේ ඉඳලා නම් පළලයට වැටෙනවා. බිඳුවේ ඉඳන් මෙහෙම අතාරනවා වගේ ගහනවා නෙමෙයි අතාර. හරි. ආරම්භක ප්‍රවේගයේ බිඳුව. නිශ්චලතාවයේ ඉඳලා පළලයට වැටෙන ආරම්භක ප්‍රවේගයේ බිඳුව. එයා අර සමලව දාන හදන්න. හරි. පහළට ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි පහළට වැටෙන කිලෝග්‍රෑම් 0.25ක ස්කන්ධයක් සහිත වස්තුවක් බිමට වැටීමට තත්පර 5ක් ගත වෙනවා. කියන්නේ මෙතන ඉන්න අතෑරියොත් එත වැටෙනවා නම් අර තත්පර 5ක තමයි පල්ලෙහාට වැටෙනවා කියලා කියන්නේ. වරහන් මෙතන දෙනවා G සමානයි 10යි ms ඍණ 2යි ඈ. මේක ms ඍණ 1යි නෙමෙයි ms ඍණ 2යි. ගුරුත්වාකර්ෂණ ත්වරණයනේ. 17 හා 18 ප්‍රශ්න සඳහා මෙන්න තොරතුරු ප්‍රයෝගී කරගන්න. පොළව ස්පර්ශ කරන මොහොතේ වස්තුවේ ප්‍රවේගය. උදේ මේකට ගානක් හදන්න ඕනේ නැහැ. හරි. පොටි පොඩි තියරි එකක් තියෙන්නේ. අපි දන්නවා ගුරුත්වයේ යටතේ පහළට වැටෙන ඕනම වස්තුවක ප්‍රවේගය හැම තත්පරයකටම 10 ගානේ වැඩි. ප්‍රවේගය හැම තත්පරයකටම 10 ගානේ වැඩි. එහෙනම් දැන් මෙයා පටන් ගන්න නිශ්චලතාවය. හරි. එහෙනම් මෙයාගේ ප්‍රවේගය හැම තත්පරයකටම කීය ගානේ වැඩි වෙනවද? 10 ගානේ වැඩි වෙනවා. හරි. ඒතර තත්පර 5කදී එහෙනම් තත්පරයකට පස්සේ 10යි, දෙකකට පස්සේ 20යි, තුනකට පස්සේ 30යි, 40යි, 50. එහෙනම් බිමට වැටෙද්දී ප්‍රවේගය කීයද? 50. ඒ කියන්නේ මේ තමයි අවසාන ප්‍රවේගය 50යි. හරි. දැන් මරු ප්‍රශ්නයක් අහනවා පුතේ. මේ බලන්න. ගොඩනැගිල්ල උස කොහොමද? මෙන්න මේක හදන විදිහ චුට්ටක් බලාගන්න. ඔයා හිතන්න මෙන්න මේ තමයි පොළොව. මේ තමයි වස්තුව. මෙයා තමයි පල්ලෙහාට වැටෙන්නේ. මෙන්න මේ. u සමානයි බිඳුවයි. u කියන්නේ මම ආරම්භක ප්‍රවේගය කියලා ගන්නම්. ආරම්භක ප්‍රවේගය බිඳුවයි. හරි. u බිඳුවයි. මෙයා වැටෙන්න මේක මේ මාර්ගයේ දිගේ තමයි මෙයා වැටෙනවා කියන්නේ. හරි. අඩිය දක්වන්නේ. හරි. ওই මාර්ගයේ දිගේ තමයි වැටෙනවා කියන්නේ.
වැටෙන්න ගත වෙනවලු මෙතන ඉඳන් මෙතනට වැටෙන්න ගත වෙනවලු තත්පර 5ක කාලයක්. තත්පර 5ක්. මෙයා මේ පල්ලෙහාට වැටුණාට පස්සේ මේ වදින අවස්ථාවේ ප්‍රවේගය මම v කියලා දාන්නම්. අපි දන්නවා පහළට වැටෙන අවස්ථාවේ ප්‍රවේගය 50 ms විනේකයි. 50 ms විනේකයි. හරි. දැන් මගෙන් අහන්නේ මේ තමයි ගොඩනැගිලි උස. එතකොට මෙතනින් වැටෙන්නේ. අපි මේ තමයි ගොඩනැගිලි උස h height එක. දැන් මේ උස කොච්චරද කියලා අහනවා. මෙයා වැටෙන්නේ දැන් මොන රේඛීය මාර්ගයකද? සරල රේඛීය මාර්ගය. හරි. මේ තමයි මුල් පිහිටීම, මේ තමයි අවසාන පිහිටීම. අපි කියනවා මුල් පිහිටීමයි අවසාන පිහිටීමයි අතර සරල රේඛිය තුල විස්ථාපනය කියලා. හරි. එතකොට දැන් අපි උස හොයනවා කියලා හොයන්නේ මේක විස්ථාපනය. පුතේ ආරම්භක ප්‍රවේගයයි අවසාන ප්‍රවේගයයි අසමානයි නම් විස්ථාපනය හොයද්දී කරන්නේ මධ්‍යක ප්‍රවේගයේ කාලයෙන් ගුණ කරනවා. මොකද කරන්නේ? මධ්‍යක ප්‍රවේගයේ කාලයෙන් ගුණ. කොහොමද සෙට් කරන්නේ මතක නැහැ. මෙන්න බලන්න. මම ලියනවා උස සමානයි විස්ථාපනය. උස සමානයි පැත්ත විස්ථාපනය. විස්ථාපනය සමාන දැන් ප්‍රවේග දෙක ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි අවසාන ප්‍රවේගයේ 50. එහෙනම් මොකද කරන්නේ? මම මුලින්ම කියලා දෙනවා අහගෙන ඉන්න මධ්‍යක ප්‍රවේගය වැඩි කිරීම කාලය කියලා දානවා. මධ්‍යක ප්‍රවේගය ගන්න කරන්නේ ආරම්භක ප්‍රවේගයයි අවසාන ප්‍රවේගයයි එකතු කරා දෙකෙන් බෙදනවා ඒක කාලයෙන් වැඩි. හරි. ආරම්භක ප්‍රවේගය බිඳුවයි එකතු කිරීම අවසාන ප්‍රවේගය 50යි මනින්නේ ms ශ්‍රේණික බෙදනවා දෙකෙන් වැඩි කරනවා කාලය තත්පර 5යි s. ධනේෂ්ක විනේෂ් කැපෙට. හරි. බිඳුවයි 5යි 50 කියන්නේ 50මයි. 50 5න් වැඩි කරලා දෙකෙන් බෙදලා 50 5න් වැඩි කරනවා කියන්නේ 250 දෙකෙන් බෙදුව වෙනවා 125. අන්න එනම් වෙනවා විස්ථාපනය මීටර 125යි. විස්ථාපනය මීටර 125යි. ඒක මෙන්න මේ උසට සමානයි. එහෙනම් උස මීටර 125යි. හරි. උස මීටර 125යි කියන්නේ ඉන්න ප්‍රශ්න. හරි. right. මම හිතනවා ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා. හරි. බලන්න. එන්න 19 වෙනි ප්‍රශ්නෙට බලන්න හොඳට 19 ප්‍රශ්නය අහනවා පුතේ මෙන්න මෙහෙම ලෝහ අම්ල සමග ප්‍රතික්‍රියා කරන ආකාරය හරි විමසා බැලීමට සිදු කළ පරීක්ෂණයේ ඇටෝමක් පහත රූපයෙන් දීලා තියෙනවා මේ පරීක්ෂණයේ නිරීක්ෂණ පිළිබඳ නිවැරදි වදන්තිය මොකක්ද කියලා අහන්න මේක නිරීක්ෂණ ගැන නිවැරදි මෙයා මැග්නීසියම් කණුක HCl එක ප්‍රතික්‍රියා කරනවා මෙන්න මෙතන පොඩි කේස් එකක් තියෙනවා පිරිසිදු කොපර් කණුක HCl එක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ ඒක හේතුව කියන්න සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍යයට පහළින් ඉන්න අය තනුක අම්ලත් එක්ක ප්‍රතික්‍රියා සාන්ද්‍ර අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරනවා තනුක අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරන්න යන්නේ නැහැ හරි එතන තනුක කතාවක් කියනවනේ එහෙනම් මෙයා HCl එක ප්‍රතික්‍රියා කරාම මැග්නීසියම් HCl එක ප්‍රතික්‍රියා කරාම A නලයේ වායු බුබුලු පිටවන අතර B නලයේ වායු බුබුලු පිටවෙනවා ඒක තමයි උත්තරේ A වල වායු බුබුලු පිට වෙනවා B වල පිට වෙන්නේ නැහැ ඇයි B වල පිට වෙන්නේ නැත්තේ ඒ කොපර් ඉන්නේ හයිඩ්‍රජන්ට පහළින් හරිද මම ඔයාට මතක් වෙන්නත් එක්ක සක්‍රියතා ශ්‍රේණිය ලියන්න පොටෑසියම් සෝඩියම් කැල්සියම් මැග්නීසියම් ඇලුමිනියම් සිංක් ෆෙරම් tin lead hydrogen copper mercury silver platinum plum හරි ඔය තමයි සක්‍රියතා ශ්‍රේණිය හරි දැන් මේකට මේ තියෙන හයිඩ්‍රජන් මේ රවුම් වලදී හයිඩ්‍රජන්ට යටින් කොපර් ඉන්නේ කොපර් ප්‍රතික්‍රියා කරන්නේ හැබැයි මැග්නීසියම් මෙන්න උඩ වෙන්නේ එයා ප්‍රතික්‍රියා කරනවා වායු බුබුලු පිට වෙනවද ඔව් මේ බලන්න මැග්නීසියම් ධන HCl ප්‍රතික්‍රියා කරාම හැදෙනවා මැග්නීසියම් ක්ලෝරයිඩ් ධන H2 අන්න එහෙනම් මොකද්ද පිට වෙන වායුව හයිඩ්‍රජන් හරි දැන් හයිඩ්‍රජන් කියන්නේ වායුවක් නේ එහෙනම් වායු බුබුලු පිට වෙනවා කියන එක හරියටම අහන්න හරි රයිට් ඊළඟ ප්‍රශ්න අනුකජාන තාක්ෂණ යොදා ගන්න ලබන අවස්ථාවක් ලෙස සැලකිය හැකියි. අනුකජාන තාක්ෂණයේදී කරන්නේ පුතේ ජීවීන්ගේ DNA වෙනස් කරලා හරිද අපිට අවශ්‍ය දේවල් ඉපදවා ගන්න පුළුවන්. හරි. එතකොට මෙතනදී බලන්න උත්තර ටික බලන්න කාබන් ඩයොක්සයිඩ් වායුව භාවිතා කරලා සෝඩා නිපද වෙනවා. ඊස්ටීරියා දාලා මධ්‍ය සාරය. ඒතකොට මෙයාගේ DNA ආරය වෙනස් කරන්නේ නැහැ. හරි.
කැලිකසල නියෝජනයේ GOI කාගේ DNA වෙනස් කරන්නේ විටමින් A අධික රන් සහල් හිත කරගෙන කියන්නේ රන් සහල් කියන. එතනදී ජීවීන්ගේ DNA වෙනස් කරනවා. ඒකට තමයි කියන්නේ අණුක ජෛව තාක්ෂණය කියලා. අපි මේකේ DNA වෙනස් කරන්න කියනවා ජාන ඉංජිනේරු විද්‍යාව කියලා. හරි බලන්න. ඔන්න MCQ එක ඉවරයි. right. අපි දැන් එමු ඉක්මනටම ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ. මෙන්න බලන්න ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය. හරි. ඒක ඔයාලට පේනවා ඔයා 11 වසර ඉගෙන ගන්න විෂය කරුණු ටිකක් ඇවිල්ලා තියෙනවා. බලන්න. හරි. මාත් එක්කම කියමු ප්‍රශ්නේ. ප්‍රභා සංශ්ලේෂණය කෙරෙහි බලපාන එක් සාධකයක අවශ්‍යතාව හඳුනා ගැනීමට අවශ්‍යමේරුනේ. පැය 48ක් අඳුරේ තබන ලද ශාකයක් යොදා ගනිමින් සිදු කළ ක්‍රියාකාරකමක් සඳහා සකස් කළ ඇටෝමක් රූපේ දැක්වේ. මේ රූපයක් දීලා තියෙනවා. හරි. අපි දන්නවා ප්‍රභා සංශ්ලේෂණයට සාධක හතරක් අවශ්‍යයි. කාබන් ඩයොක්සයිඩ් ඕනේ, ජලය ඕනේ, හිරු එළිය ඕනේ, හරිත අප්‍රද ඕනේ. හරි. ඔය සාධක හතරම තිබ්බොත් විතරයි මොකක් කරන්නේද ශාක ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ. අපි තුමේ සාධක හතරෙන් තුනක් තියෙනවා, එකක් නැහැ. ඒ මොකක් ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ නැහැ. හරිද? බලන්න. දැන් මෙතනදී මේ ශාක පත්‍රයට මෙහෙම දීලා තියෙනවා P ඇටෝමේ X කියලා ද්‍රාවණයක් දාලා තියෙනවා. Q ඇටෝමේ ජලීය පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. මේක බලන්න පුතේ. ජලීය පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා තියෙනවා. හරි. මෙන්න මේ ජලීය පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් සමාන වලට හැදපු මෙන්න මේ KOH. හරි. මෙයා මගින් කරන්නේ මෙන්න මේ නලයේ තියෙන හේතු ප්ලාස්මයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරනවා. ඒතර P ඇටෝමේ තියෙන ශාක පත්‍රයට කාබන් ඩයොක්සයිඩ් ලැබෙන්නේ නැහැ. මෙයාට මේ X කියලා දාලා තියෙන ජලය. හරිද? ඒතර මෙයා ජලය මගින් මේව අවශෝෂණය කරන්නේ නැහැ. උඩ P ඇටෝමේ තියෙන කෙනාට කිසි අවුලක් නැහැ. ජලයක් නෙමෙයි කාබන් ඩයොක්සයිඩ් දෙනවා. මේ දෙන්නටම ජලය ලැබෙනවා. මේ දෙන්න තුලම හරිතත්‍රද තියෙනවා. මේ දෙන්නටම හිරු එළියක් ලැබෙනවා. මොකද මේවා අවර්ණයි නෙමෙයි ප්ලාස්ටික් ටික. හරි. ඒතර මෙයාට ලැබෙන මෙයාට නොලැබෙන සාධකය තමයි කාබන් ඩයොක්සයිඩ්. එහෙනම් P ඇටෝම ප්‍රභා සංශ්ලේෂණය කරනවා. Q ඇටෝම ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ නැහැ. ඒකට හේතුව පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් විසින් මේ නලය ඇතුලේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ගන්නවා. ඒතර මෙයාට කාබන් ඩයොක්සයිඩ් ටික ලැබෙන්නේ නැහැ. එහෙනම් එක සාධකයක් හරි නැත්නම් ශාක ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ නැහැ. හරි. එහෙනම් අහනවා මෙහිදී ප්‍රභා සංශ්ලේෂණයට බලපාන කුමන සාධකයේ පරීක්ෂාවට ලක් කරනවා. ඒතර මේකට ඔක්කොම ටික ලැබිලා මේකට ලැබිලා නැති කාබන් ඩයොක්සයිඩ්. එහෙනම් මෙතන පරීක්ෂා කරලා තියෙන්නේ කුමන සාධකයේ අවශ්‍යතාව? කාබන් ඩයොක්සයිඩ් වල අවශ්‍ය. කාබන් ඩයොක්සයිඩ් වල අවශ්‍ය. හරි. right. බලමු ඊළඟට මොකක්ද අහලා තියෙන්නේ කියලා. ක්‍රියාකාරකම සඳහා ඇටෝම සකස් කිරීමේදී යොදාගත හැකි කල්පිතය. ඒ කියන්නේ අපි මේ ඇටෝම හදද්දී උපකල්පනයක් කරනවා. මොකක්ද උපකල්පනය කරන්නේ? අපි මේකෙදි එකකට කාබන් ඩයොක්සයිඩ් ලැබෙන එක නවත්තලා තියෙනවා. එහෙනම් අපි මේකෙන් ඔප්පු කරන්න යන්නේ ප්‍රභා සංශ්ලේෂණයට මොන අවශ්‍යයි කියලා. කාබන් ඩයොක්සයිඩ් අවශ්‍යයි. එහෙනම් උපකල්පනය තමයි ප්‍රභා සංශ්ලේෂණයට CO2 අවශ්‍ය බව. හරි මොකද ඒක ලියන්නේ නැහැ. ප්‍රභා සංශ්ලේෂණයට CO2 අවශ්‍යයි. හරි. right. ඔබ ලියූ බලන්න ඔබ ලියූ කල්පිතයට අදාළ පාලක ඇටෝම හා පරීක්ෂණ ඇටෝම. උදේ කාබන් ඩයොක්සයිඩ් පාලනය කරලා තිබ්බ ඇටෝම මොකක්ද? ආය බලපොඩ රූපෙට කාබන් ඩයොක්සයිඩ් පාලනය කරලා තිබ්බේ මොන ඇටෝමේද? Q ඇටෝම. ඒක තමයි පාලක ඇටෝම. එහෙනම් මේක තමයි අපි පරීක්ෂාවට ලක් කරන ඇටෝම. පරීක්ෂණ ඇටෝම. එහෙනම් පාලක ඇටෝම කවුද? පාලක ඇටෝම Q. පාලක ඇටෝම Q. පරීක්ෂණ ඇටෝම P. P හා Q ඇටෝම් වල ශාක පත්‍ර වලට අදාළව නියතව තබාගෙන ඇති බාහිර සාධකයක් කියන්නේ. P හා Q පරීක්ෂාක වලට පත්‍රවල තියෙන නියතව තබාගෙන තියෙන බාහිර සාධක දෙන්නගෙන නියතව තියෙන බාහිර සාධක. කවුරු හරි කිව්වොත් මේකට හරිත අප්‍රද කියලා වැරදි. ඇයි? හරිත අප්‍රද කියන්නේ අභ්‍යන්තර සාධක. නියතව ලබලා තියෙන බාහිර සාධකයක් විදිහට අපි ගන්නවා ජලය. ජලය බාහිර සාධකයක්. විචල්්‍ය සාධකය. විචල්්‍ය කියන්නේ පුතේ වෙනස් වෙන සාධකයේ කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් දෙකට වෙන වෙනම ලබා දෙනවා. හරි. රූපයේ ආකාරයට ඇටෝම සකස් කිරීමෙන් පසු ක්‍රියාකාරකම ආරම්භ කිරීම සඳහා ගත යුතු පළමු ක්‍රියාමාර්ගය. දැන් මේ විදිහට ඇටෝම හදලා හරි මුලින්ම කරන්න ඕනේ දැන් මේක ප්‍රභා සංශ්ලේෂණය වෙනවද නැද්ද බලන්න ආලෝකය ලැබෙන්නේ නෙමෙයි. එහෙනම් පොදට හිරු එළිය ලැබෙන තැනක පැය 6ක් විතර තියන්න.
ඔය තියන්නේ හොඳට හිරු එළිය ලැබෙන තැනක පැය 6ක් විතර තියෙනවා. හරි. එහෙනම් මොකක්ද ක්‍රියාමාර්ගය? හොඳින් හිරු එළිය ලැබෙන ස්ථානයක තියන්න ඕන. Q ඇටෝම සඳහා පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් යොදා ගැනීම අරමුණ. දැන් එයාව යොදාගන්නේ අර ප්ලාස්කු ඇතුලේ තියෙන කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරන. එහෙනම් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් යොදා ගැනීමේ අරමුණ තමයි CO2 අවශෝෂණය සඳහා. CO2 අවශෝෂණය සඳහා. හරි. ඊළඟට මේවන සරල තියෙන්නේ. P ඇටෝමේ X ලෙස යොදාගත යුතු ද්‍රව්‍ය කුමක්ද? ජලය H2O. යොදාගත් ජලීය පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ ඇති අයන වර්ග. අන්න පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. පොටෑසියම් කියන්නේ ලෝහයක් කියලා දන්නවනේ. එහෙනම් පොටෑසියම් වල තියෙන්නේ K+ අයන. හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ පුතේ OH- අයන. OH-. ඊළඟට දරුවාට පේනවද මෙතන ජලීය කියලා තියෙනවා. ජලීය නම් අනිවාර්යයෙන්ම ජලය තුල තියෙන අයන ටික උතන තියෙනවා. හරි. එහෙනම් ජලය තුල තියෙන අයනයක් තමයි එකක් OH- හයිඩ්‍රොක්සිල්. හරිද? අනිත් එක මෙන්න මේ ජලය තුල H+ අයනක් තියෙනවා. H+ හයිඩ්‍රජන් ප්ලස් අයන තියෙනවා. හරි. right. එහෙනම් K+ කියන්නේ පොටෑසියම්, මේ හයිඩ්‍රොක්සිල් අයන මේ H+ අයන. හරි. right. බලන්න ඊළඟට මොකක්ද අහන්නේ? ක්‍රියාකාරකම සඳහා යොදාගත් X ද්‍රව්‍ය හා ජලීය පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වල බන්ධන ස්වභාවය හඳුනා ගැනීමට පහත ඇටෝම් යොදා ගන්නා ලදී. right මේ වෙත බලන්න. දරුවෝ මේකේ ක්‍රියාකාරකමට යොදාගත් X ද්‍රව්‍ය කියන්නේ ජලය. මේ තියෙන්නේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. හරි. ඒවයි තියෙන බන්ධන ස්වභාවය. දැන් ජලය කියන්නේ පුතේ මෙන්න මෙහෙම තියෙන්නේ මේ බලන්න. ජලය H2O. ඔයා දන්නවා ජලයේ තියෙන්නේ මොන බන්ධනයක්? අයනික බන්ධන. හරි. ජලයේ තියෙන්නේ අයනික බන්ධන. ජලයේ තියෙන්නේ සහසංයෝජ බන්ධන. ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීම. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ K+ OH- ධන ඍණ අයන අතර ඇති වෙනවා නම් ඒක අයනික බන්ධනයක්. දැන් අපිට කොහොමද මේ ඇටෝම් දෙක යොදාගෙන ඔබ අඳුරගන්නේ? මේ බලන්න. ඔයාලට පේනවා මෙතන කාබන් ගූරු දෙකක් දාලා වේදික කෝෂ සම්බන්ධ කරලා ලයිට් එකක් තියෙනවා. මේ ලයිට් එක පත්තු වෙන්න නම් මෙන්න මේ ද්‍රාවණය තුලින් කරන්ට් එක යන්න ඕනේ. හරි. ලයිට් එක පත්තු වෙනවා කියන්නේ මේ ද්‍රාවණය තුල තියෙන අයනික සංයෝගය. ලයිට් එක පත්තු වෙන්නේ නැත්තම් තියෙන්නේ සහසංයෝජ සංයෝගය. හරි. දැන් ඔයාලට පේනවනේ මේ දෙවෙනි ඇටෝම වල තමයි ජලීය පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා තියෙන්නේ. එහෙනම් මේ ලයිට් එක පත්තු වෙනවා. මේක පත්තු. හරි. මේක පත්තු වෙනවද? නෑ. මේක පත්තු වෙන්නේ නැහැ. මොකද මේකට දාලා තියෙන්නේ X ද්‍රව්‍ය. X ද්‍රව්‍ය කියන්නේ ජලය. ජලය දැන් මම පත්තු වෙන්නේ නැහැ හේතුව ජලය කියන්නේ සහසංයෝජ සංයෝගයක් නිසා. හරි. right. බලන්න ඊට පස්සේ ළමයි. ඊට පස්සේ කියනවා ඇටෝම් දෙකේ බල්බය දැල්වීම පිළිබඳ නිරීක්ෂණය කුමක්ද කියලා අහනවා. බල්බය දැල්වීම පිළිබඳ නිරීක්ෂණය. පළවෙනි ඇටෝමේ බල්බය මොනවා වෙනවද? පත්තු වෙන්නේ නැහැ. දෙවෙනි ඇටෝමේ මොකක් වෙනවද බල්බය? පත්තු වෙනවා. හරි. එහෙනම් පළවෙනි ඇටෝමේ බල්බයට අපිට කියන්න පුළුවන් නොදැල් වේ. පළවෙනි ඇටෝමේ කියන්න පුළුවන් නොදැල් වේ. නොදැල් වේ. දෙවෙනි එකේ අයනික තියෙන නිසා ලියන්න පුළුවන් දැල් වේ. අයනික නිසා දැල් වේ. හරි. පළමු ඇටෝමේ නිරීක්ෂණ මගින් තහවුරු වන කියන්නේ නොදැල් වේ කියන එකේ තහවුරු වන X ද්‍රාවණයේ තියෙන බන්ධන වර්ග. කරන්ට් එක යන්නේ නැහැ නේද? කරන්ට් එක යන්නේ නැත්නම් තියෙන්නේ මොන බන්ධනද? සහසංයුජ බන්ධන. සහසංයුජ බන්ධන. හරි. කරන්ට් එක යනවා නම් තියෙන්නේ අයනික බන්ධන. මොකද අපි දන්නවා අයනික බන්ධන වල ජලීය හා විලීන ද්‍රාවණ තුලින් කරන්ට් එක යනවා. හරි. දැන් බලමු. එන්න ඔයාගේ 11 වසර පාඩමකින් ඇවිල්ලා තියෙනවා පටක ප්‍රශ්නයක්. බලන් ඉන්න. මෙතන දීලා තියෙනවා P හා Q සත්ව පටක දෙකක් වන අතර R ලෙස දක්වා ඇත්තේ සත්ව පටකයක තැනුම් මේකක. මේ මුන් දෙන්න පටක දෙක. මුන් දෙන්න පට මේ වෙලා තැනුම් මේකක. සයිලන්ට්. හරි. මෙයා ඇවිල්ලා සිනිඳු පේශී පටක. සිනිඳු පේශී. මෙයා ඇවිල්ලා අපිජ්ජද පටක. අපිජ්ජද. මෙයා ඇවිල්ලා ස්නායු පටකයේ තැනුම් ඒකකය නියුරෝනය. නියුරෝනය.
හරි. ඔයාලට මෙතන තියෙන ඒවත් මම නම් කරන්න. මේ තියෙන්නේ සෛල දේහය. මේ තියෙන්නේ සෛල දේහෙන් හට ගන්න දිග කෙන්දක් වගේ එකක් ප්‍රසරයක් කියලා කියනවා. දිග ප්‍රසරයට අපි නමක් කියනවා අක්ෂරය. අක්ෂරය. මේ තියෙන්නේ කෙටි ප්‍රසර වලට අපි නමක් කියනවා අනුශාකිකා. අනුශාකිකා. හරි. මේ ඕනම මේකක් නම් කරන්න මේ පටලයක් වගේ තියෙන්නේ සෛල මේ තියෙන සෛලනේ. ඒ සෛල තියෙන පටලයට අපි නමක් කියනවා පාදස්ත පටලය. පාදස්ත පටලය. මෙයා ගැන තියෙන විශේෂ ලක්ෂණයක් තමයි සාමාන්‍යයෙන් පටකයකට උදර සැපයීමක් තියෙන්නේ. හැබැයි අපිච්චද පටකයට උදර සැපයීමක් නැහැ. අපිච්චද පටකයේ තියෙන සෛල පෝෂණය වෙන්නේ පාදස්ත පටලය මගින්. පාදස්ත පටලය මගින්. හරි. මේකට උදර සැපයීමක් තියෙනවා. මේක උඩ තියෙන්නේ සෛල වලට උදර සැපයීමක් නැහැ. මේන උදරයෙන් තියෙන පෝෂක ටික තමයි සෛල ලබා ගන්න. හරි. හරි. බලන්න. P හා Q පටක වර්ග නම් කරන්න. P සිනිඳු පේශී Q අපිච්චද පටක. හරි. right. එන්න ඊළඟට R ලෙස දැක්වෙන තැනුම් ඒකකය හැඳින්විය හැකි නම මම ලිව්වා R ලෙස දැක්වෙන තැනුම් ඒකකයට කියන්නේ මොකද්ද? නියුරෝන. 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 බලන්න. එහි x හා y ලෙස දැක්වෙන කොටස්. ඒ ටිකත් උඩ කලින් ලිව්වා x කියලා කිව්වේ අර කෙටි ප්‍රසරද දිග ප්‍රසරද බලන්න. x කියලා කිව්වේ මොකද්ද? මේකෙන් x කියන්නේ අක්ෂරය y අනුශාකිකා. හරි x හා y හරි. ඊළඟ බලන්න p හා q පටක අතරින් රුධිර සැපයීමක් නොමැති පටකය. දැන් මම මේ ප්‍රශ්නෙට එන්න කලින් විස්තර කරා p හා q වලින් රුධිර සැපයීමක් නැත්නම් මෙන්න මෙයාට q වල. මොකද හේතුව එයාට රුධිරය සපයන්නේ පාදස්ත පටලය මගින් කියලා අපි කිව්වා නේ. හරි. බලන්න. ඊළඟට එම පටකය මගින් පෙරීමේ කෘත්‍යයක් සිදු කරන ස්ථානයක්. ඒ කියන්නේ අපිච්චද පටකය කියන අහන්නේ. අපිච්චද පටකය මගින් පෙරීමේ කෘත්‍යයක් පෙරන්නේ වෘක්කාණු වල බෝමන් ප්‍රාවරය මගින් රුධිරයේ මුත්‍රා පෙරීම අපද්‍රව්‍ය පෙරීම සිදු කරනවා. එන උත්තරේ වෙන්න ඕනේ වෘක්කාණු වල බෝමන් ප්‍රාවරය. වෘක්කාණු වල බෝමන් ප්‍රාවරය. හරි. එන්න ඊළඟ ප්‍රශ්නෙට බලන්න. මානව දේහයට අදාළ අයත් දර්ශීය සෛලයක රූප සටහනක් කොහොම දීලා තියෙන්නේ. දැන් මේ දර්ශීය සෛලය මොකක්ද? මොකක්ද මේ සෛලය? ඔයාලට මේක දැක්කම අඳුරගන්න පුළුවන් මෙයා තුළ හරිතලව නැහැ. හරි. රික්තක නැහැ. සෛල බිත්තියකුත් නැහැ පිටින්ම තියෙන ප්ලාස්ම වර්ගය. එහෙනම් මේ ඇවිල්ලා අනිවාර්යෙන්ම සත්ව සෛලය. මේක ශාක සෛලයක් නෙවෙයි. හරි. බලන්න. සෛලය දක්වා ඇති A, B හා C ඉන්ද්‍රිකාවල නම් හා කෘත්‍යයන් පහත වගේ ලියන්න. A කෝ A කියලා කියන්නේ පුතේ මයිටොකොන්ඩ්‍රියම. මයිටොකොන්ඩ්‍රියම. මෙයාගේ කාර්යය තමයි සෛලීය ස්වායු ශ්වසනය මගින් සෛලයට අවශ්‍ය ශක්තිය නිපද වීම. එහෙනම් කාර්යය මොකක්ද? මොකද කියන්නේ ශක්තිය නිපද වීම. ශක්තිය නිපද වීම. හරි. B ඔයාලට පේනවද B කියන එකේනා හරි න්‍යෂ්ටියත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම එයාගේ මේ පිටත පෘෂ්ඨයට රයිබෝසෝම සම්බන්ධ වෙලා තියෙනවා. ඩොට් 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 වගේ තියෙනවනේ. එහෙනම් මෙයාගේ නම තමයි රළු අන්තප්ලාස්මීය ජාලිකා. රළු අන්තප්ලාස්මීය ජාලිකා. රළු අන්තප්ලාස්මීය ජාලිකා. හරි. මෙයාගේ කාර්යය තමයි පුතේ ප්‍රෝටීන පරිවහනය. ප්‍රෝටීන පරිවහනය. හරි. right. ඊළඟ අහනවා C ගේ නම කාර්යය දීලා තියෙනවා. සෛලයේ සියලුම ජීව ක්‍රියාපාලන අපි කියන පොදුවේ පරිවෘත්තීය ක්‍රියාපාලනය. සෛලයක සමස්ත ක්‍රියාවලිය පාලනය කරන්නේ සෛලයේ තියෙන න්‍යෂ්ටිය මගින්. න්‍යෂ්ටිය න්‍යෂ්ටිය. right. ඔන්න ඒක හරි. ඊළඟට හරි බලන්න. C ව්‍යුහය තුළ ඇති ප්‍රවේණික තොරතුරු ගබඩා ගන්න දෙන ජෛවාණු. C ව්‍යුහය කියන්නේ මෙයා තුළ තියෙන ප්‍රවේණික තොරතුරු. මොනවද ප්‍රවේණික තොරතුරු කියන්නේ? අපේ සමේ වර්ණය, සමිති බව, හරි ආයගත්තු හිසගෙස් වල ස්වභාවය, ඔය අපේ හැම ලක්ෂණයක්ම පාලනය කරන තියෙනනේ ඡාන. හරි. ඒ ඡාන කොහොම ටික තියෙන්නේ මෙන්න මේ න්‍යෂ්ටියේ තියෙන
ජෛව අණු වහන්නේ ජෛව අණු තමයි කවුද DNA වල මොනවද තියෙන්නේ DNA හරි right එන්න ඊළඟ ප්‍රශ්නෙට C ව්‍යුහය තුල ඇති වර්ණදේහ අනුනන විභාජනයට ලක් වේ. විභාජනය වෙනකොට සෛල සංඛ්‍යාව වැඩි වෙනවා. විභාජනය බෙදෙද්දි සෛල වැඩි වෙනවනේ. අනුනන විභාජනයේ හිතකර හා අහිතකර අවස්ථාවකට නිදසුන. අපි දන්නවා අනුනනේ හිතකරගේ හිත නිතරම ප්‍රශ්න වලට අහනවා. ඒක දෙනවනේ. හිතකර අවස්ථාව තමයි ජීවියෙක් වර්ධනය වෙන්නේ අනුනන විභාජනය නිසා. සෛල වැඩි වෙන්න ඕන. හරි. ඊට පස්සේ තුවාලයක් වුණා මේ අයින් වෙච්ච සෛල වෙනකොට අලුත් සෛල ඇති වෙන්නේ අනුනන විභාජනය නිසා. සමහර ජීවීන්ගේ පුනර්වර්ධනය කියලා කියන ගුණගේම නැට්ට කරනම අලුත් නැට්ටක් එනවා. ඒක පුනර්වර්ධනය. ඒත් අනුනන විභාජනය නිසා. හරිද? අලිංගික ප්‍රජනන ක්‍රමයක් විදිහට ගන්න පුළුවන් අනුනන විභාජනය. බැක්ටීරියාවන්ගේම ද්විඛණ්ඩනයේ අණු වල විභාජනය වෙනවා. හරිද? අලිංගික ප්‍රජනනය කරනවා. ද්විඛණ්ඩනය කියන්නේ අලිංගික ප්‍රජනන ක්‍රමයක්. අණු වල විභාජනයට ලක් වෙනවා. හරි. අනිත්කර අවස්ථාව දේ අපේ ඇඟ ඇතුලේ තියෙන සමහර තැන්වල සෛල ඉබේම ගුණණය වෙන්න ගන්නවා. ඒ සෛල ගුණණය වීම හොඳ නැහැ. අන්නේ සෛල ගුණණය වීම අපි කියනවා පිළිකාවක්. එහෙනම් අහිතකර අවස්ථාව මම හිතකර කියන්නේ නැහැ. අහිතකර කියනවා අහිතකර අවස්ථා කීපයක් තියෙනවා. වර්ධනය වෙනවා, වාරසුව වෙනවා, පුනර්වර්ධනය වෙනවා, අලිංගික ප්‍රජනන ක්‍රමයක් නිසා වැඩක් වෙනවා. හරි. හැබැයි අහිතකර අවස්ථාව තමයි පිළිකා ගුණණය. පිළිකා සෛල ගුණණය වීම කියන්නේ අණුවල විභාජනයේ තියෙන අහිතකර අවස්ථාව. හරි. right. එන්න රචනා ප්‍රශ්න පත්‍රයේ රචනා එක බලන්න. දැන් මෙන්න මේකේ හොඳ ප්‍රශ්න ටිකක් අහලා තියෙනවා. බලන්න. කියන්නේ මේකේ අහලා තියෙන්නේ මේ ප්‍රවේණීය සම්බන්ධ ප්‍රශ්න ටික. රාවණි ආවේනික පිළිබඳ ආවේනික නෙමෙයි ආවේනීය පිළිබඳ මෙන්ඩල් විසින් සිදු කළ පරීක්ෂණයකදී ගෙවතුමෑ ශාකයේ බීජවල හැඩය යන ලක්ෂණය සඳහා කරන ලද ඒකාංග මුහුමක පියවර කිහිපයක් පහත දිනවා. මොකද මේ ඒකාංග මුහුමක් කියන්නේ? මෙන්ඩල් පුතේ එයාගේ පරීක්ෂණ වලදී එයා තෝරගත්තේ එකපාරකට එක ලක්ෂණයක් විතරයි. දැන් වරකට එක් ලක්ෂණයක් විතරක් යොදාගෙන සිදු කරනවා නම් ඒකට කියන්නේ ඒකාංග මුහුමක් කියලා. බලන්න ආරම්භ තියෙන එක ලක්ෂණයවත් රවුම් බීජයි සහිත නුමුහුම් ශාක. නුමුහුම් කියන්නේ ලක්ෂණ මිශ්‍ර වෙලා නැහැ. නුමුහුම් නම් ලක්ෂණ මිශ්‍ර හරි. නුමුහුම් ශාකයක පුෂ්ප හැකිලුණු බීජ සහිත නුමුහුම් ශාකයක පුෂ්ප සමග පරපරාගණය කරනවලු. හරි. කියන්නේ උස ශාකයි මික් ශාකයි පරපරාගණය කරනවා. මම නිකන් මේ මොකටද අයිඩියා එකක් දෙන්නම්. ඔයා හිතන්න මේ තියෙන උස ශාකයක් කියලා. මේ තියෙන මික් ශාකයක් කියලා හිතන්න. මේ පරපරාගණය කරා. බලමු ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ කියලා. ලැබුණු F1 පරම්පරාවේ සියලුම බීජ රවුම් බීජ හැකිලුණු බීජ නෙදී ශාක මික් ශාක නෙමෙයි. හරි. බලන්න. මෙහෙම හිතන්න. අපි මේ තියෙන රවුම් බීජ කියන ඒකත් එක්ක පරපරාගණය කරනවල හැකිලුණු බීජ. ඔන්න ඔබ එක්කෙනෙක් පරපරාගණය කරනවා. ලැබුණු F1 පරම්පරාවේ සියලුම බීජ රවුම් මේ. ඒතර මේ රවුම් ඒවත් තියෙනවා, හැකිලුණු ඒවත් තියෙනවා. ඒතර මේ දෙන්න පරාගණය කරාම ලැබිච්ච ඔක්කොම රවුම් මේ විතරයි. හරි. ඒතර අපි මෙතන තීරණය කරනවා රවුම් කියන්නේ ප්‍රමුඛ ජානයේ තියෙන ලක්ෂණ. කියන්නේ ප්‍රමුඛ ලක්ෂණ. හරි. හැකිලුණු කියන එකව මේකේ F1 පරම්පරාවේදී යටපත් වෙනවා. ඌ ඉස්මතු වෙලා නැහැ. එහෙම ඒක ඇවිල්ලා නැහැ. එන එක අපි කියනවා නිදීන ලක්ෂණ. හරි. F1 පරම්පරාවේ රවුම් හැඩති බීජ සහිත ශාකවල පුෂ්ප සෝපරාගණය කරනවා. ඒ කියන්නේ මේ වගේම දෙන්නෙක්ව සෝපරාගණය කරනවා. ඔන්න ඔය වගේම දෙන්නෙක් රවුම්ම දෙන්නෙක් සෝපරාගණය කරනවා. හරි. ලැබුණු F2 පරම්පරාව මේ දෙන්නව සෝපරාගණය කරලා ලැබෙන කියන්නේ F2 පරම්පරාව. හරි. F2 පරම්පරාවේ රවුම් හැඩති බීජ සහිත ශාක 5474. හැකිලුණු බීජ සහිත ශාක 1850. 5474 1850යි. ඕනිය නම් මේක 6000යි මේක 2000යි. 6000යි 2000යි කියන ආසන්න අනුපාතය තුනට එකයි. හරි. ඒ කියන්නේ මේකෙන් ලැබුණලු රවුම් 3 දෙනෙක්. හැබැයි හැකිලුණු එකකුත් ලැබිලා තියෙනවා. දැන් පොඩි කේස් එකක් පේනවනේ. මෙතනදී රවුම් එකකුයි හැකිලුණු එකකුයි මුහුම් කරාම ලැබිච්ච ඔක්කොම ප්ලොට්. දැන් ඒ ලැබුණු රවුම් යුන් දෙන්නෙක්ව මුහුම් කරාම ලැබුණු රවුම් තුනකුයි හැකිලුණු එකකුයි. ඒතර මේ රවුම් යුන්ගෙන් කොහොමද හැකිලුණු යුන් ලැබෙන්නේ? ඒ කියන්නේ මේ රවුම් ශාක තුල රවුම් බීජ ලැබිච්ච ශාක තුල අර හැකිලුණු කියන ලක්ෂණය මොනවා වෙලා තියෙනවද? හැංගිලා තියෙනවා. යටපත් වෙලා පැහැදිලිද? ඒ යටපත් වෙලා තියෙන ලක්ෂණය යම්කිසි පරම්පරාවකින් මොකක් වෙන්න පුළුවන් ඉස්මතු වෙන්න පුළුවන්. හරි. අන්න තුනට කණු පාතයක්. right. දැන් බලමු මොකක්ද අහන ප්‍රශ්න ටික කියලා.
ඒකාංග මුහුම සඳහා යොදාගත් පරස්පර ලක්ෂණය කුමක්ද? පරස්පර ලක්ෂණ කියන්නේ වෙනස් ලක්ෂණ. මොකද? රවුම් බීජ හැකිලුණු බීජ. රවුම් බීජ හැකිලුණු බීජ. ඊළඟට මොකද? F1 පරම්පරාවේ බීජවල හැඩය සඳහා F1 පරම්පරාව කියන්නේ මේ පරම්පරාව බීජවල හැඩය සඳහා ප්‍රමුඛ ලක්ෂණය. ඒකට පේනවනේ රවුම් හැකිලුණු දෙන්නම මුහුම් කරලා දැම්මේ රවුම් විතරයි. හරි. එහෙනම් ප්‍රමුඛ ලක්ෂණය තමයි රවුම් කියන එක. ප්‍රමුඛ එක රවුම්. නිරීන ලක්ෂණය හැකිලුණු. නිරීන ලක්ෂණය හැකිලුණු. හරි. right. ඊට පස්සේ ඔබ ඉහත රෝමිලක්කම් එකෙහි A හා B පිළිතුරු තීරණය කරේ කෙසේද? අපි කොහොමද මේ රෝමිලක්කම් එකට ගත්ත? හරිද? රෝමිලක්කම් එකේ නෙමෙයි හැදෙන්නේ රෝමිලක්කම් දෙකේ. හරිද? රෝමිලක්කම් එකේ නෙමෙයි. මේක ආදාරන රෝමිලක්කම් දෙකේ. හරි. A හා B පිළිතුරු තීරණය කරේ කෙසේද? එතන මම කොහොමද කිව්වේ මේක රවුම් මේක ප්‍රමුඛතා රවුම් නිරීන එක හැකලුණු කියලා? හරි. ඒක කියන්නේ හේතුව තමයි F1 පරම්පරාවේ සියලුම ශාක වුණා වෙච්ච නිසා රවුම් වෙච්ච නිසා හැකිලුණු කියන එක ආව යටපත් වුණා. ඒක ඌ නිරීන වුණා අර ඉස්මතු එක ප්‍රමුඛ වුණා. පැහැදිලි? බලන්න. බීජවල හැඩය සඳහා කැපිටල් R සාමාන්‍යයෙන් කැපිටල් ලකුණෙන් අපි නිරූපණය කරන්නේ ප්‍රමුඛ එකට අදාළ ජාලය. හා සිම්පල් R සිම්පල් ලකුණෙන් නිරූපණය කරන නිරීන එකට අදාළ ජාලය. සුදුසු පරිදි යොදාගෙන P පරම්පරාවේ ප්‍රවේණි දර්ශනය. P කියන්නේ පුතේ parents. parents ලගේ ප්‍රවේණි දර්ශ කියන්නේ රවුම් නම් කැපිටල් R මොකද නුමුහුම්නේ ජානය වල සමාන. හරි. හැකිලුණු නම් සිම්පල් R එතකොට මේ හැකිලුණු කියන එකයි කැපිටල් R තියෙන බෑ. ප්‍රමුඛ ඥානය, නිරීන ඥානය දෙකම තිබ්බොත් ප්‍රමුඛ ඥානයේ ලක්ෂණ තමයි පෙන්වන්නේ. නිරීනිකාගේ ලක්ෂණ පෙන්වන්නේ. හරි. බලන්න ඊළඟ F2 පරම්පරාවේ F2 කියන්නේ මෙන්න මේ සෙට් එක. මේක F1, මේක F2. F2 පරම්පරාවේ රවුම් හා හැකිලුණු බීජ සහිත ශාක අතර ලැබුණු අනුපාතය කොපමණද? අන්න රවුම් හා හැකිලුණු අතර අනුපාතය කීයද? 3:1. 3ට 1 අනුපාතයක් ලැබිලා තියෙනවා. 3ට 1 අනුපාතය. හරි. right. බලන්න. F2 පරම්පරාවේ රවුම් බීජ වලට අයත් වන ප්‍රවේණි දර්ශන පුතේ F2 පරම්පරාව කියන්නේ මේගොල්ලෝනේ. මේගොල්ලන්ගේ රවුම් බීජ වල තියෙන්න පුළුවන් මෙන්න මේවා. මේ කැපිටල් R තියෙන්නත් පුළුවන් රවුම් විතරයි නේද අහන්නේ? ඔව් රවුම් විතරයි. කැපිටල් R තියෙන්නත් පුළුවන්. කැපිටල් R සිම්පල් R තියෙන්නත් පුළුවන්. ඒක ළමෙට එන්න පුළුවන් ප්‍රශ්නයක් මෙන්න මේක. සෝ දැන් කැපිටල් R කියන්නේ රවුම් සිම්පල් R කියන්නේ හැකිලුණු. ඒතර කැපිටල් R උයි සිම්පල් R උයි දෙකම තියෙද්දි කොහොමද රවුම් වෙන්නේ? ඔයාලට කිව්වා කැපිටල් ලකුණෙන් නිරූපණය කරන්නේ ප්‍රමුඛ ජාලය. සිම්පල් ලකුණෙන් නිරූපණය කරන්නේ නිරීන ජාලය. හැම වෙලාවෙම කරන්නේ හැම වෙලාවෙම නෙමෙයි ගොඩක් වෙලාවට හරිද ප්‍රමුඛ එකා මගින් නිරීන එකාගේ ලක්ෂණ යටපත් කරනවා. කියන්නේ ප්‍රමුඛ එකා නිරීන එකාට ඉස්මතු වෙන්න දෙන්නේ නැහැ. උගේ ලක්ෂණ එළියට පෙන්වන්න දෙන්නේ නැහැ. තේරුණාද? ඒකයි ජාන යුගල සමාන නැත. මේ වගේ අවස්ථාවලදී කියන විෂම යුගල. ජාන යුගල සමාන නැත. අර වැඩි කියන්නේ ප්‍රමුඛ එකාගේ ලක්ෂණ එළියට එන්න හේතුව තමයි ප්‍රමුඛ එකා මගින් නිරීන එකා වුණා කරන නිසා යටපත් කරන නිසා. හරි නිරීන මෙවුන් දෙන්නෙක් හිටියොත් හරි මම උදාහරණයක් මේකට දාන්න නැහැ උදාහරණයක් කියන නිරීන මෙවුන් දෙන්නෙක් සිම්පල් R ඔය වගේ හිටියොත් විතරයි අර හැකිලුණු කියන ලක්ෂණය බාහිර පෙන්නන්නේ හරි බාහිර පෙන්නන ලක්ෂණය අපි කියන රූපානුදර්ශය ඒ රූපානුදර්ශයේ තීරණය කරන මෙන්න මේ වගේ වල කියන්නේ ඥාන සංයුතිය ඒකට කියන්නේ ප්‍රවේණි දර්ශය හරි බලන්න ප්‍රවේණියේ ගොඩාක් ලොකු පාඩම ප්‍රශ්න කියලා දෙන්න පුළුවන් බලන්න කියන්න F1 පරම්පරාවේදී නිරීක්ෂණය නොවු. එහෙත් දැන් F1 පරම්පරාවේදී නිරීක්ෂණය වුනේ නැත්te හැකිලුණු. F2 පරම්පරාවේ නිරීක්ෂණය කළ හැකි වූ ලක්ෂණයේ රූපානුදර්ශය. රූපානුදර්ශය කියලාවම කැපිටල් R සිම්පල් R කියන්නේ රූපය කියන්නේ මම අපිට පේන දේ. පේන දේට අපි කියන්නේ මොකක් කියලාද? රූපානුදර්ශය. එහෙනම් රූපානුදර්ශය තමයි F2 පරම්පරාවේ ලැබුණ එක හැකිලුණු. හරි. ඔය දෙක right එන්න A කොටස ඉවරයි ප්‍රවේණීය ප්‍රශ්න. හරි. එමු අපි B කොටසට පුතේ. ඒකේ අහලා තියෙනවා
ශාකවල අඛණ්ඩ පැවැත්ම සඳහා වැදගත් වන ජෛව ක්‍රියාවලිය පෙළ. ශාක නෙමෙයි ඕනම ජීවියෙගේ අඛණ්ඩ පැවැත්ම පවත්වන යන ප්‍රජනනය කරන්න ඕනමයි. හරි. ශාක ප්‍රජනනය හා සම්බන්ධ ක්‍රියාවලිය පහත දල සටහනක් මගින් දීලා තියෙනවා. මම ඔයාලට කලින් කියලා දුන්න MCQ එකක කෝමාංගය කියන්නේ සාමාන්‍ය පුෂ්පයක පුරුෂ කොටස. ඡායාංගය කියන්නේ මොන කොටසද? ස්ත්‍රී කොටස. මෙයාගෙන් පරාගධානිය තුල තියෙනවා X කියන්නේ පරාග. ආයි ප්‍රශ්න. ඩිම්බ කෝෂය තුල තියෙනවා Y කියන්නේ ඩිම්බ. හරි. මේ X හා Y එකතු වෙන මේ ගැන චලන අපි බලන්නේ. මෙතන X හා Y මෙහිම එකතු වෙලා සංසේචනය වෙනවා. සංසේචනය වෙලා ඵලයක් හටගන්නවා. හරි. ඔයාලට පේනවා තව ක්‍රමයක් තියෙනවා මේ ඩිම්බ කෝෂයෙන් ඩිම්බ හැදෙනවා. හැබැයි මේ සංසේචනය නොවිත් ඵලයක් හැදෙනවා. අන්න සමහර අවස්ථාවලදී සංසේචනයකින් තොරව ඵල හට ගන්නත් පුළුවන්. එහෙම හටගන්න ඵලවල බීජ නැහැ, ඇට නැහැ. හරි. අන්න ඒකට අපි නමක් කියනවා පුතේ පාතනෝ ඵලනය. පාතනෝ ඵලනය. සංසේචනයකින් තොරව ඵල හට ගැනීමකට තමයි පාතනෝ ඵලනය කියලා කියන්නේ. හරි. right. දැන් බලමු මෙන්න මේ අහලා තියෙන ප්‍රශ්න ටික මොකක්ද කියලා. x හා y සඳහන් ව්‍යුහ නම් කරන්න. x හා y වල සඳහන් ව්‍යුහ x කියන්නේ පරාග y කියන්නේ ඩිම්බ. කියලා තියෙන්නේ x ලෙස සඳහන් ව්‍යුහය ජායාංගයේ කුමන කොටස මත තැන්පත් වෙන්නේ? කියන්නේ x ලියලා කියන්නේ පරාගනේ. පරාග කොහෙද තැන්පත් වෙන්නේ? MCQ එකේදී මම ඔක් කියලා දුන්නා. හරි. පරාග තැන්පත් වෙන්නේ මොකක් මතද? කලංකය මත. කලංකය මත. ඒකට නම කියනවා කියලා දුන්නා පරාගණය. හරි. මේ ගන්නවා බංගලද? එසේ තැන්පත් වීම හඳුන්වන නම කුමක්ද? පරාගණය. පරාගණය. පරාගණය කියලා නම. හරි. right. සංසේචනය යන කුමක්ද සරලව හඳුන්වනවා. ඉතින් මොකද්ද මේ සංසේචනය කියන්නේ? පරාගයි ඩිම්බයි එකට මොනවා වෙන්න ඕනද? එකතු වෙන්න. ඒ කියන්නේ පරාග කියන්නේ පුංජන්මානුව, ඩිම්බ කියන්නේ ඡායාජන්මානුව, ස්ත්‍රී ජන. එහෙනම් පුංජන්මානුවයි ඡායාජන්මානුවයි එකට එකතු වෙන ක්‍රියාවලිය තමයි මොකක්ද කියන්නේ? සංසේචනය කියලා කියන්නේ. හරි. සංසේචනය සිද්ධ වෙනවා පරාග ටික කීලය ඔස්සේ ඩිම්බ කෝෂය වෙත ගමන් කරනවා. ඊට පස්සේ තමයි ඩිම්බත් එක්ක එකතු වෙන්නේ. හරි. බලන්න. Y ව්‍යුහය සංසේචනයෙන් පසු ඵලයේ කුමන කොටසක් බවට පත් වෙනවා? අන්න Y ව්‍යුහය හෝ ඩිම්බ කෝෂයේ Y කියන්නේ ඩිම්බ. දෙක. සාමාන්‍යයෙන් අපි ඔබට කියනවා පශ්චාත් සංසේචිත විපර්යාසය. ඒ කියන්නේ මෙන්න මේක. මල තියෙනවනේ. ඔය ගෑනු මල පිළිමල් නෙමෙයි ගෑනු මල. මල තමයි ඵලයක් බවට පත් වෙන්නේ. හරිද? දැන් ගෑනු මල්ම කියවම ගෑනු මල්ම විතරක් නෙමෙයි සමහර මල් තියෙනවා ගෑනු හා පිළිම කොටස් දෙකම තියෙනවා. ඒවත් ඵල බවට පත් වෙනවා. හරිද? ඒතර මේක ඵලය බවට පත් වෙද්දී ඩිම්බ කෝෂය තමයි ඵලය බවට පත් වෙන්නේ. ඩිම්බ කෝෂ ආවරණය පලාවරණය පොත්ත කියලා කියන්නේ. ඩිම්බ තමයි බීජ බවට පත් වෙන්නේ. ඩිම්බ ආවරණය බීජාවරණය. කියන්නේ ඇටේ පොත්ත බවට පත් වෙන ඩිම්බ ආවරණය. ඩිම්බ බීජ බවට පත් වෙනවා. දැන් මෙතන මුකුත් අහන්නේ නැහැ. මෙතන අහන්නේ Y ව්‍යුහය මොකක් බවට පත් වෙනවා? Y කියන්නේ ඩිම්බනේ. එහෙනම් ඩිම්බපත් වෙන්නේ මොනවා බවටද? බීජ බවට. ඩිම්බ බීජ බවට පත් වෙනවා. හරි. right. ඉසෙක් ලෙස දක්වා ඇති ඵල සෑදීමේ ක්‍රියාවලිය. අන්න අපි උත්තර දෙන්නවා. ඉසෙක් කියලා දක්වලා තියෙන ඵලය සාධන ක්‍රියාවලිය. මොකක්ද? පාතනෝ ඵලන. පාතනෝ ඵලන. සංසේචනය වෙන්නේ නැතුව ඵලයක් ඇති. ඕක තමයි පාතනෝ ඵලන කියලා කියන්නේ. හරි. ක්ලියර් තියෙන්නේ. දියුල් ශාකයට සීකොටස දෙන්න. දියුල් ශාකයට දොඩම් ශාකයක කිල්ලක් බද්ධ කර ඇත. මෙහිදී භාවිතා කර ඇති අනුජය හා ග්‍රාහකය පිළිවෙලින් නම් කරයි. පුතේ දියුල් වල නේද දොඩම් වල කිල්ලක් බද්ධ කරලා තියෙන්නේ. එතකොට පොළොවට සම්බන්ධ වෙලා තියෙන්නේ දියුල්. හරි. පොළොවට සම්බන්ධ වෙලා තියෙන්නේ මුල තියෙන්නේ. හරි. පොළොවට සම්බන්ධ වෙලා තියෙන්නේ දියුල්. පිටින් බද්ධ කරන්න ගේන එක මේව පිටින් ගේන එක ඌ තමයි දොඩම්. එහෙනම් පොළොවට සම්බන්ධ වෙලා තියෙන එක තමයි ග්‍රාහකය. පිටින් බද්ධ කරන එක තමයි අනුජය. මේ එහෙම ලේසියෙන් මතක තියාගන්න. මෙහිදී භාවිතා කරන අනුජයයි ග්‍රාහකයයි පිළිවෙල. අනුජය දොඩම්. අනුජය දොඩම්. ග්‍රාහකය දියුල්. හරි. අනුජය දොඩම් ග්‍රාහකය දියුල්. right? හරි. බද්ධ කිරීම සඳහා දියුල් ශාකය භාවිතා කිරීමට හේතු විය හැකි වැදගත් ලක්ෂණයක්. ඇයි බද්ධ කර මේ වගේ කිට බද්ධ කර? ගත්තමයි. සාමාන්‍ය දියුල් වල තියෙන ශක්තිමත් මූල පද්ධතිය.
ඒ වගේම තමයි දියුල් වලට තියෙනවා පුතේ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව. හරිද? අන්න ශක්තිමත් මූල පද්ධතියක් තියෙනවා. රෝග හා පරිබෝධකයන්ට ඔරොත්තු දීමේ හැකියාවක් තියෙනවා. ඒක නිසා තමයි දියුල් ග්‍රාහකයේ විදිහට තෝරගන්නේ. හරි? එන්න අවසාන ප්‍රශ්නෙට. හරි. බලන්න අපේ අන්තිම ප්‍රශ්නේ රසායන විද්‍යාව ප්‍රශ්නයක් 11 වසර මිශ්‍රණ පාඩමේ අහලා තියෙන්නේ. හරිද? ඒක හොඳ ප්‍රශ්නයක්. නිසා හොඳට අහගෙන ඉන්න. බලන්න. දැන් මේක හොඳට තේරුම් ගන්න. ඉතින් මේ ප්‍රශ්නේ හොඳ ප්‍රශ්නයක්. නිසා හොඳට තේරුම් ගන්න. KL හා M යනු ද්‍රාවක තුනකි. KL M කියන්නේ ද්‍රාවක තුන. ද්‍රව්‍ය දී කරන්න ගන්න මාධ්‍යයන් නෙමෙයි. ජලය කියන්නේ ද්‍රාවක. අනේ ඒවා එකිනෙකට මිශ්‍ර කළ විට අඩංගු සංඝටක අංශු වල පැතිරීම ශිෂ්‍යයේ පහත අයුරින් රූප සටහන් වල දීලා තියෙනවා. මේකේ සංඝටක පැතිරීම. දැන් ඔයාලට මේ P කියන ද්‍රාවණය Q කියන ද්‍රාවණය දිහා බලන්න. P දැක්කම සංඝටක අංශු හැමතැනම එක වගේම පැතිරිලා තියෙනවා. ඒ කියන්නේ සංඝටක අංශු හැමතැනම එක වගේ පැතිරිලා තියෙනවා කියන්නේ සමාකාරව පැතිරිලා තියෙනවා. ඒකාකාරී ලෙස පැතිරිලා තියෙනවා. එහෙනම් මෙන්න මේ වගේ මිශ්‍රණ වලට අපි නමක් කියනවා පුතේ සම ජාතීය මිශ්‍රණය. Q කියන එක කියලා බලන්න. එයාගේ සංඝටක දෙක වෙන වෙනම තියෙන. ඒ කියන්නේ හරියට මිශ්‍ර වෙලා නැහැ. එහෙනම් ඒවට අපි නමක් කියනවා පුතේ විෂම ජාතීය මිශ්‍රණය. හරි විෂම ජාතීය මිශ්‍රණය. තාක් සම ජාතීය අනිත් එක විෂම ජාතීය. හරිනේ? right. අපි ගහනවා සමජාතීය මිශ්‍රණයක් සෑදී ඇත්තේ කවර අවස්ථාවේද? මොකක්ද අවස්ථාව? P අවස්ථාව. සමජාතීය මිශ්‍රණය තෝරා ගැනීමට හේතු වූ ලක්ෂණය රූප සමහන ඇසුරෙන් හඳුනාගෙන සරලව විස්තර කරනවා. ඇයි දැන් මම මේක සමජාතීය කිව්වේ? මෙයාගේ අංශු හැමතැනම එක වගේ පැතිරිලා තියෙනවා. ඒ කියන්නේ අපි කියනවා අංශු වල පැතිරීම ඒකාකාරයි. හරි. ඒක නිසායි අපි යන ජාතීය මිශ්‍රණයක් කියන්නේ සමජාතීය මිශ්‍රණයක්. හරි right එහෙනම් ඒක උත්තරේ අංශු වල පැතිරීම ඒකාකාර නිසා හරි K ද්‍රාවණයේ අයඩීන් හොඳින් දියවන අතර අන්න බලන්න හොඳට අහගෙන ඉන්න K කියන එකාගේ අයඩීන් හොඳට දිය වෙනවා L වල අයඩීන් සුළු වශයෙන් දිය වෙනවා එතකොට K කියන එකාගේ අයඩීන් දිය වෙන්න L වල සුළු වශයෙන් දිය වෙන්නත් හේතුව තමයි K හා L දෙන්නගේ ද්‍රවීයතා අසමානයි ඒකට හේතුව දැන් ද්‍රවීය අය හොඳට තියෙනවා. නිර්ද්‍රවීය අය හොඳට තියෙනවා. හැබැයි ද්‍රවීය ද්‍රව්‍යතා අසමානයි නම් තියෙන්නේ නැහැ. හරි. බලන්න. K ද්‍රාවණයේ අයඩීන් හොඳින් දියවන අතර L ද්‍රාවණයේ සුළු වශයෙන් දියවෙනවා. ක්‍රියාකාරකම් සඳහා භාවිතා කළ ද්‍රාවක ජලය තිනර හා මධ්‍යසාර වේ නම් දියති ද්‍රාවක ඇසුරෙන් K හා M සඳහා ගැළපෙන ද්‍රාවණ නම්බර K හා M K කියන්නේ අයඩීන් හොඳට දිය වෙන එක්කෙනානේ අයඩීන් හොඳට දිය වෙන එක්කෙනා නම් K කියන්නේ මට කියන්න පුළුවන් තිනර් K කියන්නේ තිනර් හරි M කියන්නේ L ද්‍රාවණයේ අයඩීන් මද වශයෙන් තියෙනවා එහෙනම් M කියන්නේ දිය වෙන්නේ නැති එක්කෙනා M කියන්නේ ජලය M කියන්නේ ජලය. නැත්නම් මධ්‍යසාර කියලා ගන්නවා. මධ්‍යසාර.
හරි right බලන්න L හා M දැන් L හා M බලන්න M කියන්නේ ජලය නම් ඉමත මධ්‍යසාර නම් මේ දෙන්න හොඳට දිය වෙන්න නම් මේ දෙන්නගේ ද්‍රව්‍යතා සමාන වෙන්න ඕනේ. එහෙනම් L කියන එකාගේ M කියන එකාගේ ද්‍රාවක දෙකේ ද්‍රව්‍යතා පිළිබඳව කුමක් දානවා කියන්නේ. මුන් දෙන්න හොඳට දිය වෙලා M කියන්නේ ද්‍රව්‍ය ද්‍රාවකයක් එහෙනම් අනිවාර්යෙන් L කියන්නේ ද්‍රව්‍ය ද්‍රාවකයක් ද්‍රව්‍යතා පිළිබඳව කුමක්ද කියන්න පුළුවන්. කියන්න පුළුවන් ද්‍රව්‍යතා සමාන වේ. ඒකට හේතුව තමයි අපි තීරණය කරා මෙතනදී M කියන්නේ ජලය කියලා. හරි. ජලය කියන්නේ අපි දන්නවා ද්‍රවීය ද්‍රාවකයක්. L කියන එක කියනවා ජලය හොඳට දිය වෙනවා. මම කිව්වා දිය වෙන්න නම් ද්‍රව්‍යතා සමාන වෙනවා. එහෙනම් මෙයා ජලය නම් මෙයා අනිවාර්යයෙන්ම තවත් ද්‍රවීය කෙනෙක් වෙන්න ඕන. එහෙම නැත්නම් දිය වෙන්නේ. හරි? බලන්න. ඊළඟට ඒ ප්‍රශ්නේ හරි. බලමු මේක. ජලීය අයඩීන් ද්‍රාවණයකින් අයඩීන් වෙන් කර ගන්න විද්‍යාගාරයේ සිදු කළ ක්‍රියාකාරකමක එක් පියවරක් රූපේ තියෙනවා. දැන් මේ උපකරණය කියන්නේ බේරුම් කුණීලයි. හරි. ඔය බේරුම් කුණීලෙට දානවා කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් තියෙනවා ජලීය අයඩීන් ද්‍රාවණයේ තියෙනවා. දන්නවා ජලය තුල අයඩීන් හොඳට දිය වෙන්නේ නැහැ. ඒකට හේතුව ජලය කියන්නේ ද්‍රවීය ද්‍රාවකයක් අයඩීන් කියන්නේ නිර්ද්‍රවීය ද්‍රාවකයක්. ඒක හොඳට දිය වෙන්නේ. මේක දාලා හොලවද්දි වෙන්නේ අර ජලීය ස්තරයේ තියෙන අයඩීන් ටික මෙන්න මේ කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් ස්තරයේ. හරි. ස්තරයේ මේ බේරුම් කුණීලය වියුක්ත කරලා හරි කරාමේ වියුක්ත කරලා මේ ටික ස්තරයේ පල්ලහැට අරගෙන ඊට පස්සේ කරන්නේ අර ද්‍රාවකය වාෂ්ප කරලා අයඩීන් ටික වෙන් කරලා. පොදවල් ද්‍රාවක නිස්සාරණය කියලා කියනවා. හරි. මේ උපකරණය බේරුම් කුණීලය. අපෙන් අහන්නේ X උපකරණය නම් කරන්නේ. X උපකරණය නම තමයි බේරුම් කුණීලය. බේරුම්. හරි. අයඩීන් වෙන් කර ගැනීමේ ඉහත දැක්වෙන ක්‍රමය. ඔයාලා මේ ෆස්ට් ටර්ම් එකේ 11 වසර කෙමිස්ට්‍රි කොටස් මේවා. හරිද? මේ ක්‍රමයට කියන නම තමයි ද්‍රාවක නිස්සාරණය. ද්‍රාවක නිස්සාරණය. හරි. ද්‍රාවක නිස්සාරණය. right. අපි එනවා C කොටස. බලන්න. අන්තිම කොටස් දෙක. ද්‍රාවක. හරි. ලේවා ක්‍රමය මගින් මෙන්න මේ ලුණු නිෂ්පාදනය. හරි. ලේවා ක්‍රමය මගින් ලුණු නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන ලුණු ලේවා එක්ක දල රූප සටහනක් හා එක් තටාකයේදී අවක්ෂේප වන රසායනික ද්‍රව්‍ය රූපේ දීලා තියෙනවා. අපිට කියනවා පළවෙනි තටාකයේදී අවක්ෂේප වෙනවලු කැල්සියම් කාබෝනේට්. දෙවෙනි තටාකයේ අවක්ෂේප වෙනවලු කැල්සියම් සල්ෆේට්. තුන්වෙනි තටාකයේ අවක්ෂේප වෙනවලු සෝඩියම් ක්ලෝරයිඩ්. හරි. ඔයගෙන් සමහර විභාගෙට මෙහෙම අහන්න පුළුවන්. මේක අවක්ෂේප වෙන්නේ ආරම්භක සාන්ද්‍රණය වගේ දෙගුණයක්. සාන්ද්‍රණය වැඩි වෙන්න ඕන. සාන්ද්‍රණය වැඩි කරන්නේ කොහොමද? ජලය ටික වාෂ්ප වෙද්දී හරිද? ජලය වාෂ්ප වෙද්දී පරිමාව අඩු වෙනවා. ඒක සාන්ද්‍රණය වැඩි වෙනවා. හරි. කැල්සියම් කාබෝනේට් අවක්ෂේප වෙන්නේ ආරම්භක සාන්ද්‍රණය වගේ 4 ගුණයක්. මෙයා අවක්ෂේප වෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් අවක්ෂේප වෙන්නේ ආරම්භක සාන්ද්‍රණය වගේ 10 ගුණයක් වෙනවා. හරි. බලන්න. කැල්සියම් සල්ෆේට් වල රසායනික සූත්‍රය ලියන්නේ මේ තියෙන කැල්සියම් සල්ෆේට් වල සූත්‍රය ලියලා තියෙනවා. තටාකවල අවක්ෂේප වන ද්‍රව්‍යවල ද්‍රාව්‍යතාව කියන්නේ දියවන ප්‍රමාණය. අවරෝහණය වන පිළිවෙල කියන්නේ. මම සරලව කියලා දෙන්නම්. ද්‍රාව්‍යතාව කියන්නේ දියවන ප්‍රමාණය. අවරෝහණය කියන්නේ වැඩි එකේ ඉඳන් අඩු වෙන. අන්තිමටම අවක්ෂේප වෙන එක තමයි වැඩිපුරම දිය වෙලා තියෙන්නේ. එතනගේ තමයි ද්‍රාව්‍යතාව වැඩි. මුලින්ම අවක්ෂේප වෙන එක තමයි අඩුවෙන්ම දිය වෙනවා. එතනගේ තමයි ද්‍රාව්‍යතාව අඩු. එහෙනම් මුලින්ම අහන්නේ අවරෝහණය කියන්නේ පුතේ වැඩි එකේ ඉඳන් අඩු වෙන. එහෙනම් වැඩිපුරම දිය වෙලා තිබ්බ එක තමයි අන්තිමට අවශ්‍ය වෙන්නේ. එහෙනම් ද්‍රාව්‍යතාව වැඩිම සෝඩියම් ක්ලෝරයිඩ්. මෙන්න බලන්න. මේකට උත්තරේ මේ ද්‍රාව්‍යතාව අවරෝහණයනේ. ඒතර වැඩිම තියෙන්නේ NaCl. ඊට පස්සේ කැල්සියම් සල්ෆේට්. අඩුම ද්‍රාව්‍යතාවයක් තියෙන්නේ කැල්සියම් කාබෝනේට්. අඩුම ද්‍රාව්‍යතාවයක් තියෙන්නේ කැල්සියම් කාබෝනේට්. ඒතර අවරෝහණ වැඩි එකකින් නම් අඩු වෙන්නේ. හරි. ඊළඟට තුන්වන තටාකයේ ලබාගත් ලුණු
වාතයට නිරාවරණය කළ විට දියවීමට ලක් වේ. මීට හේතුව ඇත්තටම තුන්වන තටාකයෙන් ලබා ගන්න ලුණු කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් විතරක් නෙමෙයි. මෙයා තුළ තියෙනවා තවත් ලවණ දෙකක් මැග්නීසියම් ක්ලෝරයිඩුයි මැග්නීසියම් සල්ෆේට්. හරි. මුන් දෙන්න ලුණු වල හිටියොත් දරුවෝ ලුණු වලට එනවා තිත්තරක්. හරි. මේ දෙන්න ලුණු වල හිටියොත් මේ ලවණ දෙක මැග්නීසියම් ලවණ ලුණු තිත්තරක් එනවා. තිත්තරක් આવොත් මේක අපිට කන්න බෑ වර්ගෝජනය කරන්න බෑ. ඒක නිසා ඔයා ලුණු වේග ආයතයක් දැකලා තියෙනවනේ මෙන්න මෙහෙම ප්‍රිස්ම හැඩයට ලුණු ගොඩ ගහලා මාස ගානක් කොහොම තියලා තියෙන්නේ. එහෙම තියෙද්දී මේ දෙන්නට තියෙන විශේෂ ගුණයක් අවද්‍රාවක ගුණය. අවද්‍රාවකයි කියන්නේ එයාට පුළුවන් වායු ගෝලයේ ජල වාෂ්ප තියෙනවා. ඒ වායු ගෝලයේ තියෙන ජල වාෂ්ප ටිකුරාගෙන දිය වෙන්න පුළුවන්. ඒක උන් දෙන්න වෙන්නේ දිය වෙලා මෙහෙම යටට යනවා. හරි. හැබැයි සෝඩියම් ක්ලෝරයිඩ් ඉන්නවනේ. මෙයා අපිට අවශ්‍ය ගුණ කියන්නේ මෙයානේ. එයාට අවද්‍රාවක ගුණයක් නැහැ. ලුණු දිය වෙන්නේ නැහැ. ඇත්තටම කතාව මේ ප්‍රශ්නේ දින්නේ ලුණු වාතයට නිරාවරණය කරාම දිය වෙනවද? ලුණු නෙමෙයි දිය වෙන්නේ. මේවා ලුණු වර්ග තමයි ලවණ වර්ග. හරිද? හැබැයි මෙතනදී දිය වෙන්නේ මෙන්න මේ දෙන්න. මෙයා දිය වෙන්නේ නැහැ. හරි. එතකොට මේ දෙවල දිය වුණාට පස්සේ මාස ගානක් යද්දී මෙයාලා අපිට උඩින් වෙන් කරගන්න. හරි. එහෙනම් දිය වීමට ලක් වෙන්න හේතුව තමයි මැග්නීසියම් ක්ලෝරයිඩ් හා මැග්නීසියම් සල්ෆේට්. පොදුවේ අපි නමක් කියනවා මැග්නීසියම් ලවණ දියවන බැරි නැත්නම් අවද්‍රාවක බැරි. අවද්‍රාවක බැරි. හරි. right. අපි එමු දැන් ගානක් හදන්න. මෙන්න හොඳම කොටස්. මේදී මේ පාරට ටෙස්ට් එකේ කරනවා හොඳම කොටස් මම යටින් හදනවා ගන්න. හරි. බලන්න. බලන්න දැන් මේක කියනවා දෙවන තටාකයේ තිබූ ලුණු ද්‍රාවණයේ දෙවන නෙමෙයිවත් තෙවන කියන හැදෙන්න ඕන. හරිද? දෙවන තටාකයේ නෙමෙයි උද්දීපේ තෙවන. මේදී දෙවන නෙමෙයි තෙවන. තෙවන තටාකයේ තිබ්බ ලුණු ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර 250ක ලුණු තියෙනවලු ග්‍රෑම්. මේ ඝන සෙන්ටිමීටර 250යි ලුණු තියෙනවලු ග්‍රෑම් 29.25. හරි. දැන් බලන්න එතන දෙනවා සෝඩියම් කියන්නේ 23යි ක්ලෝරින් කියන්නේ 35.5. දෙන්නේ සාපේක්ෂ පරමාණු දස්කම්. හරි. මම මෙතනින් සදා හදනවා. මේ බලන්න සිම්පල් A. සෝඩියම් ක්ලෝරයිඩ් වල සූත්‍ර ස්කන්ධය. මේ සූත්‍ර ස්කන්ධය කියලා ගන්නේ පරමාණු ස්කන්ධ වල එකට. සෝඩියම් කියන්නේ 23යි ක්ලෝරින් කියන්නේ 35.5යි. හරි. මේ දෙන එකතු කරාම එනවා 58.5යි. සූත්‍ර ස්කන්ධයට ඒකකයක් නැහැ. සාපේක්ෂ ස්කන්ධය වගේම තමයි ඒකකයක් නැහැ. ඒතකොට GMO නේද කියලා දාන්න. ඒ මෞලික ස්කන්ධ. එන වචනේ දෙන්න ඕන අපේ සූත්‍ර ස්කන්ධය නේද මෞලික ස්කන්ධය. හරි. දීලා තියෙන සූත්‍ර ස්කන්ධේ ඔයාලා ඒකයක් නැහැ. හරි. බලන්න. ඊළඟට B කොටස ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර 250ක ඇති සෝඩියම් ක්ලෝරයිඩ් මවුල ගාන හොයන්න. මවුල ගාන හොයන්න ඕන. ස්කන්ධය දන්නවා. මවුල ගාන හොයන්න නම් මෞලික ස්කන්ධය දැනගෙන ඉන්න ඕන. දැන් ඉන්නේ සූත්‍ර ස්කන්ධය. සූත්‍ර ස්කන්ධය මෞලික ස්කන්ධයට සමානයි. සූත්‍ර ස්කන්ධය මෞලික ස්කන්ධයට සමානයි. right. පුතේ අපි දන්නවා මවුල ගාන හොයන්න දාන සූත්‍රයක් n සමානයි simple m බෙදීම capital M. n සමානයි simple m බෙදීම capital M. n කියන්නේ මවුල ගාන අපිට හොයන්න තියෙන මවුල ගාන තමයි. simple m කියන්නේ දීලා තියෙන ස්කන්ධය 9.25යි. capital M කියන්නේ මෞලික ස්කන්ධය 58.5. මේ වල ලස්සන එක capital M. simple m කියන්නේ 29.25 ග්‍රෑම් බෙදීම. මෞලික ස්කන්ධය 58.5යි. මෞලික ග්‍රෑම් මෞලයට ග්‍රෑම් GMOL රිලේ බලන්න මේ ග්‍රෑම්ට ග්‍රෑම් කැපෙනවා 29.5ට 1යි 58.5ට 2යි ඍණ භාගයයි කියන්නේ 0.5යි ඍණ මෞලේ උඩට යද්දි මොන මෞල වෙනවද ධන මෞල වෙනවා ඔන්නාම මෞල ගන්න පොඩ්ඩක් ඉන්න උතරින් ඉවර නැහැ එන්න සිම්පල් C කොටසට උන්න අපි මෞල ගන්න හෙව්වා හරි ද්‍රාවණයේ සාන්ද්‍රණය හොයන්න කියලා කියනවා. ඒ සාන්ද්‍රණය දැන් මම කෙටි සූත්‍රපද දාලා හදාගෙන යනවා. හරි. සාන්ද්‍රණය හොයන්න දාන සූත්‍රයක් C සමානයි n බෙදීම v. C සමානයි n බෙදීම v. C කියන්නේ සාන්ද්‍රණය, n කියන්නේ මවුල ගාන, v කියන්නේ පරිමාව. උදේ n කියන්නේ මවුල ගාන අපි දැන් හෙව්වා 0.5යි මවුල. නව මවුල ගාන. V කියන්නේ පරිමාවනේ.
පරිමාව දෙනවා ඝන සෙන්ටිමීටර 250යි. හරි. දරුවෝ මේ වගේ ගාණක් හදන්නේ සාන්ද්‍රණ ගාණක් හදන්නේ ඝන ඩෙසිමීටරයට මවුල වලින්. හරි. එහෙනම් පරිමාව අපිට ඝන සෙන්ටිමීටර ආදේශ කරන්න බෑ. එහෙනම් ඝන සෙන්ටිමීටර ඩෙසිමීටර කරන්න 1000න් බෙදන්න. එහෙනම් මේ 250 250 බෙදනවා 1000න්. එතකොට මේක 1000න් බෙදුවට පස්සේ මෙතනට තවදුරටත් ඝන සෙන්ටිමීටර කියන එකකේ තියෙන්න ඕනේ නැහැ. ඒක මට ඝන ඩෙසිමීටර කියලා දාන්න. පුතේ බෙදීමක් යට තව බෙදීමක්. බෙදීමක් යට බෙදීමක් තියෙද්දි දෙවෙනි බෙදීම ගන්න වැඩි කිරීමක් කරලා. එතකොට එනවා 0.5යි මවුල වැඩි කිරීම 1000. බෙදීම 250යි ඒකකය ඝන ඩෙසිමීටර විදිහට තියෙනවා. මේ බලන්න කැපෙන මේවා කපලා දාන්න. 250ට 1යි. 1000ට 250 ඒවා 4යි. දශම 5 4න් වැඩි කරන්න තියෙනවා. ඔයා දශම අමතක කරලා නැත්නම් මේවයි දශම 5 ඒවා 4ක් ගත්තොත් 1යි කියලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා දශම අමතක කරලා 5 වරක් 4 20. දශම ස්ථාන එකක් අමතක කරන නිසා පිටිපස්සින් එකක් පන්න. උඩිනවා 2යි. MOL නේ උඩ තියෙන මවුල. මෙයා උඩට යද්දි ධන පදයක් උඩට යද්දි ඍණ පදයක් වෙනවා DM ඍණ 3. ඝන ඩෙසිමීටරයට මවුල 2යි කියනවා සාමාන්‍යය. දැන් සාමාන්‍ය ගාන හරියට. හරි. මේ පාරට ඉන්වෙස්ට් කරනවා මෙච්චර තමයි එන්නුලා සාමාන්‍ය. පොඩ්ඩක් වෙනස් කරගෙන පුළුවන්. හරි. මේ සූත්‍ර දෙකෙන් ඕන සාමාන්‍ය ගාන ගොඩ දාන්න පුළුවන්. ඉතින් ගාන කියවලා හොඳට තේරුම් ගන්න. හරි. ඊළඟට එම සාන්ද්‍රණයෙන් යුතු සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය විද්‍යාගාරයේදී සාදා ගැනීමේදී අනුගමනය කරන පියවර මොකක්ද කියලා අහන්න. පුතේ මේක කොහොමද හදන්නේ? මුලින්ම ඉච්චරයි. ඔරලෝසු තැටියක් අරගෙන සෝඩියම් ක්ලෝරයිඩ් ගෑන් 29.25 හරියට එකට පැනන. ඊට පස්සේ 250යි ඝන සෙන්ටිමීටර පරිමාණික ප්ලාස්ටුවක්. ඒ ප්ලාස්ටුව අරගෙන අර ඔරලෝසු තැටියේ තියෙන ද්‍රව්‍ය දෙව් බෝතලයකින් ප්ලාස්ටුව උඩට හොදනවා. ප්ලාස්ටුවට පොඩ්ඩක් භාගයක් විතර වතුර දාලා ඕක හොඳට මොනවා කරනවද? කලවම් කරලා අවසාන පරිමාව ඝන සෙන්ටිමීටර 250ක් වෙනකම්ම මොනවද කරන්නේ? වතුරේ පැහැදිලි. ඔය තමයි හදාගන්නේ. රයිට්. බලමු. දැන් අපි 10 වසර විෂය කරුණු ටික මතක් කරගත්තා. කීපයක් 11 වසර විෂය කරුණු පටක පාඩමේ ප්‍රශ්න තිබ්බා, ප්‍රභා සංශ්ලේෂණයේ තිබ්බා, මිශ්‍රණ පාඩමේ ප්‍රශ්න තිබ්බා. හරි. මේ පේපර් එක අනිවාර්යෙන් ටර්ම් ටෙස්ට් එක ගන්න කලින් හොඳට බලා ගන්න. හරි. කොහොම හරි සුපිරි ගේමක් ගන්න. හරි. එහෙනම් ජය වේවා. සර්ණයි වර්ක්ස්.